සෑම රාජ්‍යයකටම තියෙනවා නයිසර්ගික අයිතිය. තමන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා බලය භාවිත කරනවා. ඵලදායී නොවන පරිභෝජනය සීමා කිරීම හෝ ඒක නැවැත්වීමෙන් තමයි අර ඉන්ධන ඉතුරු කරගෙන අපිට නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න වෙන්නේ. සමහර වෙලාවට අන්තර්ජාතික නීතිය කියන්නේ යෝධයෙක් ඉදිරියේ ඉන්න අතදරුවෙක් වගේ වෙන අවස්ථා තියෙනවා. චීනය දුන්න ප්‍රතිචාරය ඇමරිකාවේ බදු ප්‍රතිපත්තියටත් වඩා දරුණුයි. ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම අන්තර්ජාතික නීතිය තියෙනවද කියන එක. අයිබෝවන් සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරවෙන් අද අපි සූදානම් ඔබත් එක්ක කාලාත්‍රය වැඩසටහන සමගින් මුණ ගැහෙන්නට. අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම් වන තේමාව මාතෘකාව බවට පත්වන්නේ යුද්ධය, නීතිය සහ ආර්ථිකය කියන කාරණාව පිළිබඳව. ඔබ දන්නවා මේ වන විට මැද පෙරදිග ගැටුම. එමත් නැත්නම් අපි දන්නවා ඊශ්‍රායලය ඉරාන අතර පවතින මේ ගැටුම් නිසා යුද ගැටුමේ ප්‍රතිඵල සමස්ත ලෝකයටම බලපාලා තිබෙනවා. එහි එක් පාර්ශවකරුවෙකු විදිහට එමත් නැත්නම් මේ ගැටුමට කිසිම සම්බන්ධයක් නොමැති වුණත් ශ්‍රී ලාංකිකයන් විදිහට රටක් විදිහට අපිටද මෙහි ප්‍රතිඵල භුක්ති විඳින්නට සිද්ධ වී තිබෙනවා වර්තමානයේ වන විට. මේ තත්ත්වය පිළිබඳව අපි කතා බහ කරන්නට එවැගේම මේ තුලින් අපිට තිබෙන අභියෝග සහ ඒවාට අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ, ඒ වෙනුවෙන් මොනවද සිදු කළ යුත්තේ කියන කාරණාවන් සහ ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් වෙනවා කාලාත්‍රය වැඩසටහනේදී. ඒ සම්බන්ධව කතා බහ කරන්නට අපි කොහොම ගෞරවයෙන් ආරාධනය කරා වැඩසටහන වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්ය නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ මහත්මයා මම ආදරෙන් කවුරුත් පිළිගන්නවා අයගොන් කියලා. එතකම ආර්ථික සහ දේශපාලන විශ්ලේෂක ධනුෂ ගිහාන් පතිරණ මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ යුද්ධය, නීතිය සහ ආර්ථිකය මේ කාරණාවට තේමාවට හේතුපාදක වන සිද්ධිය බවට පත්වන්නේ දැන් මාසයකට විතර ආසන්න කාලයක් තිස්සේ සිදුවෙන්නා වූ මැද පෙරදිග යුද ගැටුම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇමරිකාව ඊශ්‍රායලය සමග ඒකාබද්ධව මෙහෙවන මේ යුද්ධමය තත්ත්වයක් එක්ක ඉරානයේ හැසිරීමත් එක්ක අපිට සිද්ධ වෙලා තියෙනවා ලෝකයේ අනෙකුත් රටවල් වලටද ඒ බලපෑම නිසා බොහෝ රටවල් වලට යුද්ධමය බලපෑමක් තිබෙනවා, අපිට ආර්ථිකමය බලපෑමක් තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව කතා කරනකොට මුලින්ම මම සූදානම් වෙන්නේ මේ ආර්ථිකමය පැත්තට සහ මේ දේශපාලන පැත්තට යන්නට. ධනුෂ ගිහාන් පතිරණ මහත්මයා මේ දවස්වල ඇත්තටම අපි හැමෝම බොහොම බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ මොකක්ද මේ සිද්ධ වෙන්නේ, කොතනින්ද අපිට මේකේ ප්‍රතිඵලයක් විදිහට කොයි කාරණාවේදී අපි අමාරු වැටේද කියන ප්‍රශ්න පිළිබඳව අපි බලාගෙන ඉන්නවා. මොකද හේතුව ඒක විසඳුම් හොයන්න ඕනේ මේ වන විට. ඇත්තටම මේ යුද්ධමය තත්ත්වයක් හදිස්සියෙම ඇති වෙන දෙයක් නෙමෙයි යුද්ධයක් කියලා කියන්නේ. මේක මේ දවසක සිද්ධියක ප්‍රතිඵලයක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් යම්කිසි ක්‍රියාවලියක හේතුවක් වෙන්න පුළුවන්. මේ පසුගියදා ඇතිවෙච්ච ඊශ්‍රායල ඉරාන යුද්ධමය තත්ත්වය ඇති වෙන්නේ මොන වගේ හේතුවක් වෙන්නේ නැද්ද? ගිලන් මුලින් බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. මම හිතන්නේ අපි මේ මීට මාස ගණනාවකට හෝ ඒ වගේ කාලයකට පෙර තිබ්බ සංවාදයකදීත් අපි මේ තත්ත්වය කල්තියාම මතු කරලා පෙන්නවා. විශේෂයෙන්ම ට්‍රම්ප් පරිපාලනයේ ආපු බදු ප්‍රතිපත්තියට සමගාමීව. ඒක තමයි පුද්ගලිකව මට අනුව මුල්ම මේකට ආපු වෙඩිමුරය. මොකද අපි දැන් දෙවන ලෝක යුද්ධයේ තත්ත්වය ගත්තත් දෙවන ලෝක යුද්ධය මතුවෙන්න වසර කිහිපයකට පෙර අපි දන්නා ලෝක මහා ආර්ථික අවපාතය ඇති වෙනවා 929. ඒකට සමගාමීව ස්මූට් හෝලි කියන ඇමරිකන් ඇක්ට් එකක් ඒක හරහා දැවැන්ත මීටත් වඩා ඉහළ බදු පැනෙව්වා ඔය වෙළඳාමට. එතකොට ඒක අර පූර්විකාවක් වුණා යුදමය තත්ත්වයකට යන්න. අපි සාමාන්‍ය මේක ඉන්ඩිකේටර් එකක් විදිහට දකිනවා. එතකොට මේක අපි විතරක් නෙමෙයි ආචාර්ය W.E. ජයවර්ධන පාව ඔහුගේ ලිපියක මම දැක්ක මේක සඳහන් කරලා තියෙනවා. දැන් මේකට අපි තවදුරටත් බැලුවොත් මේ හේතු සාධක මොකක්ද කියලා අපි ඒක කතා කරේ ඒක නිකන් සිම්ප්ටම් එකක් වගේ. හේතු සාධක දිහා බැලුවොත් මූලිකවම ඩිලාන් අපිට පෙන්වන්න පුළුවන් මතු කරන්න සාමාන්‍ය ආර්ථික විද්‍යාවේ තියෙනවා මේ අන්තර්ජාතික ආර්ථික විද්‍යාව කියන විෂය කතා කරන මේ න්‍යායක් තියෙනවා මේ ට්‍රිෆින් උගතෝ කෝටිකය කියලා. නැත්නම් අපි කියන ට්‍රිෆින් ඩලෙමා කියලා. මේකේ කතා කරන්නේ විශේෂයෙන්ම 960 දශකයේ තමයි මේ අදහස මතුවෙන්නේ. යම්කිසි රටක මුදල් ඒකකයක් ලෝකේම මුදල් ඒකකය බවට පත් වුනහම
ඒ රටට ආර්ථික වශයෙන් විශාල ශක්තියක් හිමි වෙනවා වගේම ඒ ශක්තිය නිසාම ඒ Tamanගේ ආර්ථිකයේ තියෙන නිෂ්පාදන ශාස්ත්‍රයේ පසුබෑමකට යන්න දිගු කාලීනව බලපානවා කියන එක. දැන් මේකට හේතු වෙන්නේ අපි නිකන් කෙටියෙන් තේරුම් ගන්න හැදුවොත් දැන් අපි හිතුවොත් එහෙම දැන් ඇමරිකාව නොවන ලෝකේ වෙනත් කොනක තියෙන රටවල් දෙකක් යම්කිසි මූල්‍ය ගනුදෙනුවක් කරනවා නම් ඒ මූල්‍ය ගනුදෙනුවට ඇමරිකානු ඩොලරය අවතීර්ණය වෙන්නේ කොහොමද? මොකද සාමාන්‍යයෙන් රටක ආර්ථිකයක ඒ රටේ නිෂ්පාදනය සහ බෙදා හැරීමට අවශ්‍ය විදිහට තමයි රටක මේ මුදල් ලේඛකයේ නිකුත් වෙන්නේ. දැන් අර කොහෙවත් තියෙන කොනක සිද්ධ වෙන ගනුදෙනුවක් අතරට ඇමරිකානු ඩොලරය අවතීර්ණය වෙන්න නම් තියෙන්නේ ක්‍රමවේද තුනක්. මූලිකම ක්‍රමවේදය තමයි දැන් අපි දැක්කේ සිද්ධ වෙනවා මේ ඒ රටේ බාහිරාංශය අපි කියන ජංගම ගිණුම. ජංගම ගිණුමේ විශාල ඍණ ශේෂයක් වර්ධනය විය යුතුයි. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම ඇමරිකාව ආනයනය කළ යුතුයි ඔවුන් අපනයනය කරනවට වඩා. ඒ හරහා ඩොලර්ස් නිකුත් වෙනවා තමන්ගේ රටෙන් එළියට අනිත් ලෝකේ සෑම කලාපයක් දක්වාම ඒ හරහා මේක විහිදෙනවා. දැන් එතකොට එතන සිද්ධ වෙන්නේ ඇත්තටම ඔවුන් ඩොලරේම තමයි අපනයනය කරන්නේ. ඩොලර් කරන්සි එකම අපනයන භාණ්ඩයක් බවට පත් වෙනවා එක්තරා විදිහකට. මොකද ඒක කියන්නේ අර it is as good as gold කියන එක. ඉතින් මේ ඒක සිද්ධ වුණාම එකක් අනිත් පැත්තෙන් අපි දන්නවා 970 දශකයේ ඒගොල්ලෝ අර පෙට්‍රෝ ඩොලර් කියන එක හඳුන්වලා දෙනවා. ඒ විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ සිද්ධ වෙන තෙල් ගනුදෙනු ඩොලරය මුදල් එකකින් සිද්ධ වේ යුතුයි. ඒකෙන් ඉන්න අතිරික්තය ඔවුන්ගේ මූල්‍ය වෙළඳපොලේ ආයෝජන කළ යුතුයි. විශේෂයෙන්ම ඔවුන්ගේ රාජ්‍ය ණය වෙළඳපොලේ. ඉතින් ඒකේ විශාල ඉල්ලුමක් ඇති වෙනවා ඩොලරයට. ඒ වගේම විශාල යුදමය හැකියාවක් මේ එනවා. මොකද ඕනම රටකට සම්බාධක දාන්න පුළුවන්. අර කියන්නේ මූල්‍ය පද්ධතියේ සමස්තයක් විදිහට ඒ ඩොලර් මුදල් ඒකකයෙන් පරිපාලනය වුණාම දැන් තමන්ගේ ප්‍රතිවිරුද්ධ රාජ්‍යයක් තියෙනවා නම් ඔවුන්ට සම්බාධක පනවන ඉතාමත් ලේසි තත්ත්වයක් මතුවෙනවා. එතකොට ඒකත් එක්ක අපි බලන්න ඕන අර අපි න්‍යායික අදහසේ එන දෙවනි කොටස. ඒක තමයි ඒ හරහා විශාල ශක්තියක් මතුවෙනවා වගේම ඒ ශක්තිය අපි හඳුන්වන්නේ අර කරන්සි එක අප්‍රීෂিয়েට් වෙනවා. එහෙම නැත්නම් ඒ මුදල් ලේඛකයේ වටිනාකම ඉහළ යනවා. ඒ වටිනාකම ඉහළ යන්න ගියාම ඩිලාන් ඔවුන්ට මතුවෙනවා එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම තමන්ගේ අපනයන මිලෙන් අපි කියන අන්කම්පිටිටිව්. ඒ කියන්නේ මේ මිලට සාපේක්ෂව අනිකුත් රටවල් එක්ක තරඟකාරීත්වයේ තත්වයක ඒක පිරිහෙන්න ගන්නවා. නමුත් ඔවුන්ගේ ආර්ථිකයට එකවර ඒක ඒ තියෙන පරිහානිය තේරෙන්නේ නැහැ. මොකද අර උන්ට අවශ්‍ය කරන ආනයනය කිසි අපහසුකින් තොරව කරගෙන යන්න පුළුවන් නිසා. නමුත් අපි දැක්කොත් එමෙ දැන් 980 දශකයේ ගත්තොත් ඔවුන්ගේ මේකට උදාහරණයක් විදිහට දැන් කාර්මික නිෂ්පාදන තිබ්බ 120කට ආසන්න ප්‍රමාණයක් ආර්ථිකයේ සමස්ත. දැන් තියෙන්නේ 8ක් 9ක් අතර ගාණක්. ඉතින් ඒකත් එක තමයි අර ඔවුන්ට විශාල දේශපාලනික ප්‍රශ්න මතුවුනේ. ඒ කියන්නේ ඔවුන්ගේ මධ්‍යම පන්තිය සහ වැඩ කරන පන්තිය විශාල වශයෙන් මේ රස්සා ඉල්ලා සිටියා. ඒ වගේම ඒ දැනට තියෙන රස්සා අපි කියනවා ගිග් ඉකොනොමි වගේ ඒවා ස්ථාවර භාවයක් නැහැ. විශාල දිගු වැඩ කරන පෑ ගණන් තියෙනවා. එතකොට මේ දේශපාලනික ඉල්ලීම ට්‍රම්ප් පරිපාලනය හරහා මතුවෙනවා. හරි එහෙනම් අපි දැන් නිෂ්පාදන වර්ධනය කරගන්න ඕනේ. එහෙනම් බදු පැනවිය යුතු. දැන් ලෝකෙම අපිව සූරා කෑවා කියන මතයනේ ඔහු ගෙනාවේ. එතකොට දැන් ඒ බදු පැනවීම හරහා ඔහු බැලුවා මේ නිෂ්පාදන ශාස්ත්‍රය නැවත පණ ගන්න. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. දැන් අපි මම හිතන කතා කරා ඒ කරන්සි එක අප්‍රීෂিয়েට් වීම නිසාම ලෝක ඒකකයක් බවට පත් වීම නිසාම ඔවුන්ගේ නිෂ්පාදනය පල්ලෙහාට යන ආකාරය. දැන් මෙතනින් විතරක් මේක තේරුම් ගන්නත් අමාරුයි. ඊට පස්සේ අපි බලන්න ඕන අනිකුත් කාරණාවලට යන්න කලින් අර බදු ප්‍රතිපත්තියට චීනය දැක්වූ ප්‍රතිචාරය. මම කියන්නේ මේක තමයි ඉතාමත් තීරණාත්මක. දැන් ඇමරිකාව හිතුවා චීනය මේ ප්‍රතිපත්තිය හරහා විශාල අර්බුදයකට යයි. එතකොට මේ හරහා ඇමරිකානු ආධිපත්‍ය ලෝ මත නැවත ස්ථාපිත කරන්න පුළුවන් වෙයි කියන එක. මොකද අපි ආපහු පොඩ්ඩක් පිටිපස්සට ගියොත් දැන් ඔවුන්ගේ විශේෂයෙන්ම ව්‍යාපාරික ශාස්ත්‍රයේ ඉන්න ප්‍රභූන් සහ ඒ පරිපාලනයේ ඉන්න පුද්ගලයන් ඊටමත් නිශ්චිත වශයෙන් දැනගත්ත මේ ඩොලරේ වටිනාකම දැන් සෑහෙන පල්ලෙහාට ගිහින් තියෙනවා. එතකොට ඒකේ දැන් යම්කිසි දෙයක් සිදු කළ යුතුයි. out of the box යම්කිසි දෙයක් සිදු කළ යුතුයි.
දැන් චීනය දුන්න ප්‍රතිචාරය අර මේ ඇමරිකාවේ බදු ප්‍රතිපත්තියටත් වඩා දරුණු එකක්. ඔවුන් නැවත බදු පැනෙව්වා ඇමරිකාවට එතනින් නැවතුනෙත් නැහැ. අපි දන්නවා දැන් මේ රෙයා අර්ත් මෙටල්ස් කියලා තියෙනවා. ඒවා තමයි ඒ කියන්නේ මේ අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරනවා විශේෂයෙන්ම යුද ආයුධ නිෂ්පාදනයට. ඒ වගේම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනයේ පාවිච්චි කරන ප්‍රධාන raw materials වශයෙන් භාවිතා වෙන මේ දේවල් වල නිදි 90%කට ආසන්න ප්‍රමාණයක් චීනය සතු. ඔවුන් කිව්වා මේවටත් බදු පනවනවා ඇමරිකාවට කරන අපන. ඒ විතරක් නෙමෙයි ඒ රෙයාත් මෙටල්ස් කීපයක් අපනයනය කිරීම තහනම් කරා කෙලින්. තොර මේක ලෝකය ඉස්සරහා ඇමරිකාව ආර්ථිකමය වශයෙන් ගැන ඇමරිකානු ප්‍රතිරූපයම දන ගැස්වීමක් විදිහත් තමයි දකි යුත්තේ. දැන් මේකෙන් සම්පූර්ණයෙන්ම අර ආධිපත්‍යය ඔවුන් හිතුවට වඩා ඒක ආධිපත්‍යය වැඩි කරගන්න කරපු වැඩේ උනින් තිබ්බ එකක් නැතිවී. ඒ වගේම මේ බදු ප්‍රතිපත්තිය හරහා ඒ ඩොලරේ කඩා වැටීමට උත්තරයක් තිබෙන්නේ නැහැ. මේකදී අපි තව දෙයක් සඳහන් කරන්න ඕනේ. ඒකට පූර්විකාවක් වශයෙන් අපි දන්න 2009 මට කොච්චර වෙලාවක් තියෙනවද දන්නේ 2009 ආර්ථික කඩා වැටීම. මම හිතන්නේ ඊළඟ සාකච්ඡාදී අපි විලාස කතා කරමු. මොකද බොහොම වැදගත් කාරණාවක්. මොකද මේ යුද්ධමය තත්ත්වයක් ඇති වෙන්න සවිශේෂී කාරණා තියෙන්නට ඕනේ. ඒ කාරණා තමයි මේ පැහැදිලි වෙමින් ඔබතුමා මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ. අපි පිළිබඳව කතා කරලා යුතුයි. අපි පිළිබඳව කතා කරන අතරතුර දැන් මේ යුද්ධමය තත්ත්වය පිළිබඳව කතා කරනකොට නීතිය කියන කාරණාවෙත් බොහෝ වැදගත්කම් තියෙනවා. මොකද හේතුව දැන් අපි දන්නවා රටක් විදිහට අපි තාමත් අපේ මානුෂීය මෙහෙයුමේ ප්‍රතිඵල අපි තාම භුක්ති විඳිනවා. ඒ පිළිබඳව අපිට තැම් වලදී අපිට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අන්තර්ජාතික නීතිය කියලා අපි කතා බහ කරනනේ. මේ අන්තර්ජාතික නීතිය වැදගත් වන්නේ කොහොමද සහ මේකේ තියෙන මූලික සංකල්ප මොනවද? මට ඒ පිළිබඳව නීතිඥ කුසල් කාවින්ද මහත්මයා පැහැදිලි කිරීමක් කරන්නකෝ. ඔව් දිලාන් බොහොම ස්තුතියි. අත්‍තරම ආරාධනා කළාට මේ සංවාදයට ඉතාමත් මේ හොඳ ආරම්භයක් අපේ දනුෂ ලබා ගත්තා. මේ කොහොමද මේ ආර්ථික සාධකය මේ කියන පසුබිමට බලපෑවේ කියන කාරණයක් එක්ක මම හිතන්නේ ඒ වගේම තව දේශපාලනික සංස්කෘතික කාරණා ගණනාවකුත් මේ යුද්ධයේ පිටිපස්සේ තියෙනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නයට අන්තර්ජාතික නීතිය දැන් ගෝලීය වශයෙන් ප්‍රශ්නයක් ගැටලුවක් පැන නගුණහන් පස්සේ තමයි අපි මේ අන්තර්ජාතික නීතිය තියෙනවද නැද්ද කියලාත් ආයෙපත් හොයලා බලන්නේ. ඒතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම අන්තර්ජාතික නීතියක් තියෙනවද කියන තැන. දැන් අපි දේශීය වශයෙන් ගත්තොත් දේශභූමික අධිකරණ පාත්‍රතාවය අපි කියනවා ටෙරිටෝරියල් ජුරිස්ඩික්ෂන්. රාජ්‍යයක නීතිය සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ව්‍යුහයන් තියෙනවා. අපි ගත්තොත් අපේ රටේ නම් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකයන් තමයි නීති සම්පාදනය කරන්නේ. හැබැයි ගෝලීය වශයෙන් මේ අන්තර්ජාතික නීතිය සම්පාදනය කරන එවැනි ව්‍යවස්ථාදායකයක් තියනවාද කියන ප්‍රශ්නය තියෙනවා. එවැනි ව්‍යවස්ථාදායකයක් නැහැ. එතකොට කොහොමද මේ අන්තර්ජාතික නීතිය හැඩ ගැහෙන්නේ? මොකක්ද අන්තර්ජාතික නීතිය කියන්නේ? සමස්තයක් විදිහට දැන් මෙතුමා අදහස් දක්වපු ආකාරයට අන්තර්ජාතික ආර්ථික නීති තත්ත්වයන්, ඒ කියන්නේ ආයෝජන නීතිය වෙන්න පුළුවන්, වෙළඳ නීතිය වෙන්න පුළුවන්, මේ කාරණා විතරක්ම නෙමෙයි හැම අස්සක් මුල්ලක් නෑරම ශිෂ්ටාචාරයේ හැම කාරණයකටම අදාළවම අන්තර්ජාතික නීති තන්ත්‍රයන් තියෙනවා, විශේෂයෙන්ම යුද්ධයට පවා. ඒතර මේ නීතිය අන්තර්ජාතිකව ගොඩනගන්නේ තනි කරම රාජ්‍යයන්ගේ හොඳ හිත මත. මේක අපි තේරුම් ගන්න ඕනේ. මේ ලතින් භාෂාවේ තියෙන බොහොම අපූර්ව මේ යෙදුමක් පැක්ටා සුන් සර්වැන්ඩා. පැක්ටා සුන් සර්වැන්ඩා කියන්නේ agreements must be fulfilled in good faith. ගිවිසගත් බැඳීමක් නම් එය එනයින්ම සද්භාවයෙන් ඉෂ්ට කරන්නට ඕනේ. ඒක තමයි අන්තර්ජාතික නීතියේ ප්‍රධාන අක්ෂය වෙන්නේ. ඒතර මෙන්න මේ පදනම මත තමයි අන්තර්ජාතික නීතිය ගොඩනැගෙන්නේ. කාට හරි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මේ එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ සංවිධාන තියෙනවා. දැන් අපි ගත්තොත් කලාපීය රීජනල් බොඩීස් තියෙනවා. කලාපීය සංවිධාන තියෙනවා නේද? EU එක ගත්තොත් යුරෝපා සංගමය වෙන්න පුළුවන්. මේ අපේ කලාපයටත් තියෙනවා. ආසියාන්, බ්‍රික්ස් රටවල්. එතකොට මේ වගේ විවිධ සංවිධාන වලින් විවිධ එකඟතා නිර්මාණය කරගන්න ඕනේ. එතකොට මේවා මොනවද? මේවා අර ගෝලීය ව්‍යවස්ථාදායකයන්ද කියන ප්‍රශ්නේ එනවනේ. ඇත්තම කතාව ගත්තොත් මේ කියන ව්‍යුහයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගත්තත් අනිකුත් කලාපීය සංවිධාන ගත්තත් මේ කියන ව්‍යුහයන් අර ස්වාධිපති රාජ්‍යයන්ට එකතු වෙලා කිසියම් ආකාරයක සංවාදයක් ඇති කරලා ඒ සම්බන්ධව එකඟතාවයක් ගොඩනගා ගන්න තියෙන වේදිකාවක්. එරෙන්න මූලිකවම මේක නීතියක් විදිහට හඳුන්වන්න බෑ. ඔව් දැන් අන්තර්ජාතික නීතිය කියන කාරණය ගත්තොත් එහෙම නීතියක් තියෙනවා. ඒ නීතිය ගොඩනැගෙන්නේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ.
අර මං කිව්ව ආකාරයට ව්‍යවස්ථාදායකයකින් පනවන බලාත්මක කරන නීතියක් නෙමෙයි මේක. මේක සම්පූර්ණයෙන්ම රාජ්‍යයන් Tamanගේ එකිනෙකා අතර තියෙන සම්බන්ධතා හොඳ හිත මත කොහොමද ගෙන යන්නේ කියන එක මත තමයි මේ කාරණේ ගොඩනගන්නේ. සම්පූර්ණයෙන්ම ගිවිසුම් මත පදනම් වෙච්ච. එහෙම නැත්නම් අන්තර්ජාතික චාරිත්‍ර මත පදනම් වෙච්ච නීති තන්ත්‍රයක් තමයි අන්තර්ජාතික නීතිය. ඒතකොට එහෙම ගත්තොත් අන්තර්ජාතික නීතියේ විවිධ ශාඛා තියෙනවා. දැන් ධනුෂ කිව්වා වගේ ආර්ථිකය සම්බන්ධයෙන් නීති ශාඛා තියෙනවා. ඔබ කලින් සඳහන් කරේ දැන් අපි අද සාකච්ඡාවේදී ඉදිරියට සාකච්ඡා කරමු යුද්ධය සම්බන්ධයෙන් පවා නීතීන් තියෙනවා. මේ සියල්ලම ගොඩනැගෙන්නේ අන්න අර මං කිව්ව ප්‍රධාන මූලධර්මයේ මත. ඒ තමයි ගිවිසගත් බැඳීම් එනයින්ම ඉෂ්ට කරන්නට ඕනේ. එතකොට මේ ගිවිසගත් බැඳීම් සද්භාවයෙන් ඉෂ්ට කරන්න අපොහොසත් වීම සමහර යුද්ධයකට හේතු වෙන්න පුළුවන්. ගෝලීය වශයෙන් ගත්තොත් දැන් අපි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ මූලික වශයෙන් සඳහන් වෙනවා. ප්‍රඥප්තියේ දෙවන ව්‍යවස්ථාවේ දක්වනවා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික අරමුණු මොනවද කියලා. මේ දෙවන ව්‍යවස්ථාවේ හතරවන ඡේදයේ දක්වනවා පැහැදිලිවම කිසිදු රාජ්‍යයක් තවත් රාජ්‍යයකට එරෙහිව බලය භාවිතා කළ නොයුතුයි. මේක ගිවිසගත් බැඳීමක්. ඒතකොට මේ ගිවිසගත් බැඳීම උල්ලංඝනය වෙන තැන් අපිට මුණ ගැහෙනවා. ඒවා තමයි යුද්ධ විදිහට අපි සලකන්නේ. නේද? ආයුධ සන්නද්ධ ගැටුම්. හැබැයි දැන් ওই කාරණේම ව්‍යතිරේකී තත්වයක් මේ UN චාටර් එකේම තියෙනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය. 51 වන ව්‍යවස්ථාවට ගියාට පස්සේ කියනවා පැහැදිලිවම කිසියම් අවස්ථාවකදී දේශභූමික අඛණ්ඩතාවයට එරෙහිව යම් ආකාරයක බලය භාවිතා කිරීමක් සිද්ධ වුණොත් සෑම රාජ්‍යයකටම තියෙනවා නෛසර්ගික අයිතියක්, ඉන්හෙරන්ට් රයිට් එකක්. නෛසර්ගික අයිතියක් තමන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා බලය භාවිතා කරන්න. ඒකේ සීමාව තමයි ආරක්ෂක කවුන්සිලය ගෝලීය සාමය ආරක්ෂා කරන්න මැදිහත් වන තුරු. දැන් අපි මේ වටපිටාව ඇතුළෙත් අපි දකිනවා කොහොමද ආරක්ෂක කවුන්සිලය විවිධ යෝජනා සම්මතයන් සිද්ධ කරන්නේ ආදී වශයෙන්. එතකොට මෙන්න මේ කියන කාරණේ මත තමයි අපිට මේ යුද්ධය කියන දේ සාකච්ඡා කරන්න වෙන්නේ අන්තර්ජාතික තලය තුල. එතකොට යුද්ධයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ওই කියන විග්‍රහය අන්තර්ජාතික නීතියේ තියෙනවා. ඒ වගේම තමයි යුද්ධයක් කරගෙන යන්න ඕනේ කොහොමද කියන එක සම්බන්ධයෙන් වෙනමම නිශ්චිත අන්තර්ජාතික නීති තන්ත්‍රයක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා අන්තර්ජාතික මානුෂවාදී නීතිය කියලා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් යුද්ධය සම්බන්ධයෙන් තියෙන නීතියට කොහොමද මේ වගේ නාමකරණයක් ආවේ? මේ යුද්ධය කියන්නේ මානුෂිකත්වයේ කියන දේ අපි කියනවා මේ කිසියම් ආකාරයක උල්ලංඝනය වෙන තැනක් නෙවෙයි. යුද්ධයක් කියන්නේ මානුෂිකත්වයක් ගැන කතා කරන්න පුළුවන් තැනක් නෙමෙයි. හැබැයි මේ අන්තර්ජාතික යුද නීතිය කියන නීති තන්ත්‍රය අපි මානුෂවාදී නීතිය කියලා හඳුන්වන්නෙම ඉන්ටර්නැෂනල් හියුමැනිටේරියන් ලෝ. මේ හැඳින්වීම යෙදෙන්නෙම මේ නීතිය ඇතුලේ අපි කතා කරන්නේ කොහොමද යුද්ධයක් කරද්දී මනුෂ්‍යත්වය ආරක්ෂා කරගෙන ඒ දේ කරන්නේ. ඒතර මේ කියන කාරණය තමයි අන්තර්ජාතික නීතිය තුළ යුද්ධය සම්බන්ධයෙන් තියෙන අපි ඉදිරියට කතා කරමු. අන්තර්ජාතික නීතියේ වැදගත්කම පිළිබඳව අපි කතා කරන්නට ඕනේ. මොකද හේතුව අන්තර්ජාතික නීතිය පිළිබඳව බොහෝ දෙනෙක් මේ වන විට සොයමින් සිටිනවා. මොකද මෙවැනි යුද්ධමය වාතාවරණයක් තුළ යම් රටකට Tamanගේ ස්වෛරී භාවය රැක ගැනීම වෙනුවෙන් තිබෙන පසුබිම සහ ඒ උල්ලංඝනය වීමකදී ඔවුන්ට කරන්න පුළුවන් දේවල් මොනවද? මෙන්න මේ කියන කාරණා සම්බන්ධව. දැන් අපි කතා කරගෙන ආවේ මේ ධනුෂ ගිහන් මහත්මයාත් එක්ක මේ දැන් අපි මේ යුද්ධයක් ඇති වෙන්න හේතුව දැන් එතනදී බොහොම වෙනස් කාරණාවක් පිළිබඳව ඔබ පැහැදිලි කිරීමක් සිදු කරා. විශේෂයෙන්ම මේ ඇමරිකාවට සිද්ධ වෙච්ච අපි කිව්වොත් එහෙම නස්පැත්තිය පිළිබඳව. මොකද ඔවුන්ගේ ඩොලරේ වටිනාකම වැඩි කරගන්න ගිහිල්ලා අන්තිමේදී චීනයේ ඉස්සරහ දන ගහන්න සිද්ධ වුණා. එතනින් එහාට හැබැයි මේ ඉරානයට තමයි මේකේ ප්‍රතිඵලය ලැබෙන්නේ යුද්ධයක් විදිහට. මෙන්න මේ කාරණාව නිර්මාණය වෙන්නේ කොහොමද? ඔව් අපි කතාව ඉදිරියට ටිකට ආවා. ඔව් වැදගත්. මම හිතන්නේ තව පොඩි කාරණා දෙකක් තියෙනවා මට මතු කරන්න. අර මම කිව්වේ දැන් මේ ඩොලරේ කඩා වැටීමට ප්‍රධානතම ඒ කියන්නේ මේ මෑත කාලේ ආපු ප්‍රධානතම සාධකය උනේ මේ 2009 අපි දැක්ක ඔවුන්ගේ අර මහා මූල්‍ය අවපාතය කියලා කියන Great Financial Depression කියලා උන් කියනවා. දැන් මෙතනදී මොකද්ද සිද්ධ වුනේ කියලා අපි පොඩ්ඩක් බලන්න ඕනේ. ලොකුවට න්‍යායිකව නෙමෙයි. සරල කාරණේ තමයි එතන ඔවුන්ගේ ආර්ථිකයේ අපි කියනවා පූර්ණ සේවා නියුක්තිය. ඒ කියන්නේ සමස්ත ශ්‍රමිකයින්ට වෙළඳ පොලේ රැකියා තියනවාද? මෙන්න මේක තීරණය වුණා විශාල වශයෙන් පුද්ගලික අංශය ගන්න අපි කියන මේ කන්සියුමර් ලෝන්ස්. එහෙම නැත්නම් ආයෝජන කිරීම සඳහා නෙමෙයි පරිභෝජනය සඳහා ගත්ත ණය මත ඔවුන්ගේ සේවා නියුක්තියේ ප්‍රමාණය රඳා පැවතුණා. මෙන්න මේ පරිභෝජනය සඳහා ගත්ත ණය වෙළඳ පොළ තීරණාත්මක කඩාවැටීමකට ලක් වෙනවා 2008-9 කියන වසරවල් වල.
එතකොට එතන සිද්ධ වෙන්නේ ඩිලන් අර මම හිතන්නේ සාමාන්‍ය අපි දන්නවා මේ කාරණය. ඒ කියන්නේ ඔවුන්ගේ අර නිවාස ණය වෙළඳ පොලක් තිබ්බා. ඊට අමතරව ක්‍රෙඩිට් කාඩ් සහ ශිෂ්‍යයින්ට දීලා තිබ්බ ණය. මෙන්න මේ ණය ගෙවා ගන්න බැරි තැනකට වැටෙනවා 2008-9 කියන කාලෙදී. මේ හරහා ඒ පුද්ගලික අංශයේ කරගෙන ගිය ණය අපි කියන්න පුළුවන් ඩෙට් සයිකල් එකක්. එතකොට ඒක හරහා ඒ ඔවුන්ගේ සේවා නියුක්තිය තබා ගැනීම තවදුරටත් කරන්න බැරි වුණා. මේකට විකල්පයක් වශයෙන් ඇමරිකානු ආණ්ඩුව මොකද කරේ? ඇමරිකානු ආණ්ඩුවේ තියෙන අයවැය පරතරය විශාල වශයෙන් වැඩි කරා. ඒ හරහා අපි කියනවා ඇග්‍රගේට් ඩිමාන්ඩ් ආර්ථිකයේ තියෙන සමස්ත ඉල්ලුම තවදුරටත් පවත්වාගෙන යන්න ක්‍රියාත්මක කරා. ඒ හරහා ඔන්න සේවා නියුක්තිය යම් තාක් දුරකට යථා තත්වයකට ආවා. සාමාන්‍යයෙන් මේ තත්ත්වයන් දිහා බලන ඔය ආර්ථික විද්‍යාඥයන් කියන මතයක් තමයි කවදාවත් හරියටම රිකවුන් නැහැ කියලා. ඒ 2009 ක්‍රයිසිස් එකේ. දැන් ඒකේ තියෙන තවත් වැදගත් කාරණේ තමයි මේ දැන් අපි දන්නවා අයවැය පරතරය ලොකුවට වැඩි වුණාම මොකද වෙන්නේ කියලා 2022 අපිට තියෙනවා අත්දැකීම. දැන් මේ අයවැය පරතරයනොත් 3න් එකක් සප්ලයි කරේ. එහෙම නැත්නම් ඒකට මුදල් සැපයුවේ ඔවුන්ගේ මහ බැංකුව. කියන්නේ ෆෙඩරල් රිසර්ව් එක. මහ බැංකුවෙන් ණය අරගෙන අයවැය පරතරය පියවනවා කියන්නේ මුදල් මුද්‍රණය කරනවා සරලව. එතකොට අපි දන්න ඕන කෙනෙක්ට තේරෙන කාරණේ මුදල් ඔහොම මුද්‍රණය කරගෙන කියන්නේ දැන් අවුරුදු 15ක් තිස්සේ. අවුරුදු කීපයක් 17 සහ ඊට ආසන්න වසරවල් වල වුන් එක අත්හිටෙව්වා. නමුත් නැවතත් පටන් ගත්තා. රට තුළම රටේ මුදලේ අගේ අඩු වෙනවා. එතකොට දැන් තියෙන්නේ අර දෙවන ලෝක යුද්ධ සමයේ තිබ්බ ණය අනුපාතයට, ඒ කියන්නේ 100% ඉක්වපු ණය අනුපාතයට ඇමරිකාව ගිහින් තියෙනවා. දැන් කොච්චර ණය ගත්තද කිව්වොත් එimhe 2008-9 වෙනකොට ඔවුන්ගේ රාජ්‍ය ණය තිබ්බ 35%ක් විතර. ඒ කියන්නේ ඔවුන්ගේ ආර්ථිකයෙන්. දැන් මේක 100% ඉක්මවා ගිහින් තියෙනවා. ඒ කියන්නේ 3 ගුණයකට වඩා ඉහළ ගිහින් තියෙනවා. ඒකෙන් තව දුරටත් සාමාන්‍ය ආර්ථික ක්‍රියාවලියක් කරා මේක ප්‍රතිස්ථාපනය කරන්න බෑ. මේ නැවත මේ ස්ථාවර භාවයකට ගේන්න ඉතාමත් අවුල්. දැන් එහෙනම් උන්ට කරන්න ඕන ණය කප්පාදුකට යනවා අපිට කරා වගේ. දැන් ඒක කරොත් එහෙම අපි දන්න මුළු ලෝක ආර්ථිකයට මේක බලපාන. ඒ වගේම එතනින් ඩොලරය අවසන් වෙනවා. ඩොලරේ කතාව එතනින්ම අවසන්. දැන් ඒක කරගන්න බෑ. ඒක කරන්නත් බෑ. ඊට පස්සේ මීට තව පොඩි කාරණයකුත් මම එකතු කරන්නම්. මේකට සෝවියට් දේශයේ කඩාවැටීම කොහොමද බලපෑයි කියන එක. දැන් සෝවියට් දේශයේ කඩාවැටීමට කලින් නිලාන් මේ ඇමරිකානු ඩොලරය ලෝකේ පාවිච්චි වුණේ 44ක් 44 ප්‍රමාණයක්. ඒ කියන්නේ මූල්‍ය ගනුදෙනු සහ වෙළඳ ගනුදෙනු. ඒ මොකද ඩොලරයේ ව්‍යාප්තිය සෝවියට් ආධිපත්‍ය හරහා සීමා වෙලා තිබ්බා ලෝකේ. දැන් සෝවියට් දැන් මේ කියන්නේ යුනියන් එක කඩාගෙන යනනම් මේගොල්ලෝ ලොකු මේ ඒ කියන්නේ සෑහෙන එකෙන් සතුටු වුණා. නමුත් ඉතිහාසය අවසන් කියලා. නමුත් ඒක නව මේ මම හිතන්නේ චැප්ටර් එකක් ඕපන් අප් කරලා තියෙනවා. මොකද ඒ හරහා අර ඩොලරයට තිබ්බ ඒ කියන්නේ වැට කඩළු ඔක්කොම කැඩලා ගියා. දැන් මුළු ලෝකේම පාවිච්චි වෙන ප්‍රධානතම ඒකකයේ බවට පත් වුණා. දැන් 90% විතර ඒක පාවිච්චි වෙනවා. එතකොට උන්නේ අර අපි මුලින් කතා කරපු න්‍යායික කාරණේ. ඒ කියන්නේ ඔවුන්ගේ ඍණ ශේෂය ජංගම ගිණුමේ තවත් ඉහළ යා යුතුයි අර විදිහට මුදල් සැපයීම කරගෙන යන්න. එකක් ඊට පස්සේ 2009 මේ ගැටලුව ඊට පස්සේ අපි දැක්ක 2024 මෙන්න බදු පනවන්න ගත්තා. චීනය ඒකට දීපු ප්‍රතිචාරය. තව පොඩි එකතු කිරීමක් කරන්න පුළුවන්. රුසියාවේ 2022 දාපු සම්බාධක වලින් රුසියාවට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. එතනත් තීරණාත්මක විදියට ඇමරිකාවේ ආධිපත්‍යයට පහරක් එල්ල වුණා. ඒ කියන්නේ ඔවුන් ඒ සම්බාධක වලින් රුසියාව ශක්තිමත් වුණා. රූබලය. මොකද තෙල් මිල ඉහළ යෑමෙන් ඔවුන්ගේ ප්‍රධාන අපනයන භාණ්ඩය ඉහළ ගියා. එතකොට දැන් මේ කාරණා එක්ක අපි ඇයි යුදමය තත්ත්වයකට ගියේ? ඒක තමයි බොහොම වැදගත්ම කාරණාව. මොකද යුදමය තත්ත්වයක් නිර්මාණය වෙන්න අවශ්‍ය කරන පසුබිම බිහිුනේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරා. ඉතාලම ඉක්මනින් අපි කෙටි විරාමයක් අරගෙන නැවතත් කාලත්‍රය තුළින් සූදානම් මේ පිළිබඳව කතා කරන්න. යුද නීතිය සහ ආර්ථිකය පිළිබඳව.
විරාමයෙන් අනතුරුව අපි නැවතත් කාලත්‍රය වැඩසටහන සමගින් කතා බහ කරමින් සිටින්නේ. අද දවසේදී අපි කතා බහ කරන තේමාව බවට පත්වන්නේ යුද්ධය, නීතිය සහ ආර්ථිකය පිළිබඳව. මේ පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම අපි මේ කතා බහ කරමින් සිටියේ යුද්ධය ඇතිවීමට, විශේෂයෙන් මැද පෙරදිග යුද්ධය ඇතිවීමට පසුබෑපු කාරණා පිළිබඳව දශක කිහිපයකට එහා ගියපු ඉතිහාසයක ප්‍රතිඵලයක් විදිහට අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා මේ පැහැදිලි කිරීම ඔස්සේ. දැන් අපි මේ කතා කරගෙන හිටියේ මේ චීනයෙන් එකපාරක් ප්‍රශ්නයක් ඇති වෙන ඇමරිකාවට, ඊට පස්සේ රුසියාවෙන්, සෝවියට් දේශයෙන්. ඔව්. බොහෝ ප්‍රශ්න ගොඩක දැන් ඉන්නේ. අපි එතනින් කතාව පටන් ගමු. ඔව් ඩිලාන්. එතකොට දැන් අපි මේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේ යුද්ධයට මේ මොහොතේ ආර්ථිකමය වශයෙන් දැඩි ඉල්ලුමක් ඇති වුණේ කොහොමද? විශේෂයෙන්ම ඇමරිකානු එක්සත් ජනපදයේ. දැන් අපි කතා කරපු එකේ මම හිතන්නේ පැහැදිලි විය යුතු කාරණයක් තමයි ඇමරිකානු ආර්ථික ක්‍රියාවලිය නැවත පණගන්වලා මේ ඩොලරයට තියෙන ශක්තිතාවය නැවත ප්‍රතිස්ථාපනය කරන්න දැන් හැකියාවක් නැහැ. ඒක තීරණාත්මකව විශේෂයෙන්ම ඔවුන්ගේ ප්‍රභූ පන්තියට සහ ඒ පාලනය හෙබි පන්තියට තේරිලා තියෙනවා. දැන් ඇයි එතකොට යුද්ධයකට යන්නේ? මේක තමයි මම හිතන්නේ සිග්ගන්නාසුළු කාරණය. මෙතනදී අපි බලන්නේ මුලින්ම මේ ප්‍රහාරය එල්ල වෙන්න වෙනිසියුලාවට. වෙනිසියුලාවට ප්‍රහාරය එල්ල කරලා ඔවුන් කියපු කාරණේ තමයි දැන් විශාලතම තෙල් නිදි තියෙන රට ලෝකේ වෙනිසියුලාව. ඒක අර එක්ස්ට්‍රැක්ට් කරගන්න ගැටලු තිබ්බත් දැන් මේ තෙල් සම්පත් තියෙන්නේ අපි සතු. අපේ පරිපාලනය සතු. දැන් මෙන්න මේ දේ කරලා ඊට පස්සේ අපි දන්නවා ග්‍රීන්ලන්තයටත් ඔවුන් මේ ග්‍රීන්ලන්තේ නැවත ඔවුන්ගේ අයිතියට බාරගත යුතුයි කියලා ප්‍රකාශ කරා. දැන් එතන මම හිතන්නේ කිව යුතු කාරණයක් තමයි ඇමරිකාවට දැනටමත් ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට ඔවුන්ගේ මිලිටරිය එහෙ යොදවන්න පුළුවන්. ඒ අවස්ථාව දැනටමත් තියෙනවා. එතකොට මේක නැවත අයඳා ගන්න යුතුයි කියලා කියන්නේ මෙහි තියෙන යම් ಖನಿಜ සම්පත් ප්‍රමාණයක්, ඒ වගේම වෙළඳ මාර්ග වගේක් දැන් විවෘත වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ආර්ථික සම්පත් කේන්ද්‍රීය කරගෙන දැන් ඇයි මේ වෙනිසියුලාවට මේ මොහොතේ පහර දුන්නේ? මම ඕක සාමාන්‍යයෙන් වෙච්ච ගමන්ම වගේ මේ යම් සටහනක් ලිව්වා. ඒ කියන්නේ දැන් අර ආර්ථික ක්‍රියාවලිය පණ ගන්නවලා ඩොලරයට අවශ්‍ය වත්කම් ප්‍රමාණය නැවත ගේන්න විදිහක් නැහැ. දැන් කරන්න තියෙන එකම දේ යුදමය ආක්‍රමණ. මොකද දැන් ආර්ථිකයට සාපේක්ෂව ඔවුන්ගේ යුදමය ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. දැන් ඒක පාවිච්චි කරලා මේ තියෙන ಖನಿಜ සම්පත් නැවත ඩොලරේ පිටිපස්සට ගෙන්න ගන්න. දැන් ඒකම ඊට පස්සේ ඔවුන් යනවා ඉරානයට. දැන් ඉරානයට පහර දෙන්නෙත් දීමේදී එක මොහොතක් කියන අර ලින්සි ග්‍රැහැම් කියන මේ සෙනට් සභිකයෙක් මේ ට්‍රම්ප් හිතවාදී. ඔහු කියන දැන් මේ සම්පත් ටික අපි නතු කරගත්තට පස්සේ ඉරානයේ ලෝකයේ තෙල් සැපයීමෙන් 31% ඇමරිකාව සතු වෙනවා. දැන් මේකෙන් මොකද වෙන්නේ? අර කඩා වැටිච්ච ඩොලරයට නැවත පණ ගැන්වීමක් වෙනවා. මොකද ඒක පිටිපස්සට වත්කම් පමණක් නෙමෙයි, ඒක ඊටම ද්‍රවශීලී වත්කම් මේ ප්‍රභවයක් ඉදිරියට මේ අර මුදල් ගලණයක් ජෙනරේට් කරන්න පුළුවන් දැවැන්ත ප්‍රභවයක්. මම හිතන්නේ මේක තමයි ප්‍රධානතම හේතුව. බොහොම වැදගත් පසුබිමක් මේ තියෙන්නේ. මොකද හේතුව එකපාරටම දවසින් දෙකකින් ඇතිවෙච්ච යුද්ධයක් නෙමෙයි. ඇමරිකාවේ ආර්ථිකමය කඩාවැටීමේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් ඒ නැවත ප්‍රතිපූර්ණය කරගන්නට, ප්‍රතිජීවනය කර ගැනීම සඳහා වෙනත් රටවල තිබෙන ඛනිජමය සම්පත් වලින් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න යන වැඩපිළිවෙලක පසුබිමක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. දැන් යුද්ධේ පටන් අරන් තියෙන්නේ. අපි දකිනවා ඉරානය අතර තාමත් බොහොම ගැටුම් ඇති වෙනවා. ඒ වගේම වත් මැද පෙරදිග රටවල් අතර ගැටුම් ඇති වෙනවා. මේ කාරණාවේදී අපිට තිබෙන දැන් මේ අපි කතා කරපු නීතිඥ කුසල් කාවින්ද මහත්මයා මේ දැන් යුද නීතිය පිළිබඳව ඔබතුමා පැහැදිලි කිරීමක් කරා, විශේෂයෙන්ම අන්තර්ජාතික නීතිය වැදගත්කම පිළිබඳව. දැන් ඇත්තටම මේ අපි දකින්න මැද පෙරදිග යුද්ධය සිද්ධ වෙන්නේ ඔය කියන යුද නීතීන් වලට අනුකූලවද? ඔබතුමා දකින විදිහට. හොඳ ප්‍රශ්නයක්. දැන් යුද්ධයක් ඇත්තටම නීතියට කරන්න පුළුවන්ද කියන එක මුලින්ම අපි බලන්නත් එපා. ඒ කියන්නේ දැන් යුද්ධය සම්බන්ධයෙන් නීතියක් පවතිනවා අන්තර්ජාතික වශයෙන්. අන්තර්ජාතික මානුෂවාදී නීතිය කියලා අපි ඒක හඳුන්වනවා කියලා දැන් අපි දන්නවා. දැන් ඔය නීතියේ තියෙන ප්‍රධාන මූලධර්ම මොනවද කියන එක අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ. මේක යුද්ධය හරියට නීතියට කෙරෙනවද කියලා සාකච්ඡා කරා. දැන් විශේෂයෙන්ම මානුෂවාදී නීතිය ගොඩනැගෙන්නේ යුදමය අවශ්‍යතාවය සහ මනුෂ්‍යත්වය අතර තුලනයක් නිර්මාණය කිරීමේ අරමුණින්. දැන් මෙතන තියෙනවා අර ද්විඝටනාත්මක කාරණා දෙකක් නෙමේ. එක පැත්තකින් මනුෂ්‍යත්වය ආරක්ෂා කරගන්න ඕනේ, අනිත් පැත්තෙන් යුදමය අවශ්‍යතාවයන්, military necessity and humanity. මේ කියන දෙක කොහොමද බැලන්ස් කරන්නේ? මෙන්න මේ පදනම මත තමයි අන්තර්ජාතික මානුෂවාදී නීතිය සමස්තයක් වශයෙන් ගොඩනැගෙන්නේ. ඔය පදනම තුල අපිට හඳුනා ගන්න පුළුවන් තවත් ප්‍රධාන මූලධර්ම තුනක් මූලික වශයෙන්.
එකක් තමයි the principle of distinction. එහෙම නැත්නම් අපි කියනවා වෙනස් කොට සැලකීමේ මූලධර්මය. ඒතකොට දැන් වෙනස් කොට සැලකීම කියන්නේ කවුද මේ වෙනස් කොට සැලකන්නේ? දැන් මානව හිමිකම් නීතිය පැත්තෙන් ගත්තොත් අපිට වෙනස්කම් කිරීම කියන කාරණේ අපි බැහැර කරනවා. principle of non discrimination නේ මානව හිමිකම් නීතිය අපි සාකච්ඡා කරන්නේ. හැබැයි මානුෂවාදී නීතිය තියෙනවා principle of distinction. කියන්නේ වෙනස් කොට සැලකීමේ මූලධර්මය. කියන්නේ යුදමය ඉලක්ක සහ යුදමය නොවන ඉලක්ක අතර වෙනස අනිවාර්යයෙන්ම යුද්ධයකදී තහවුරු කරගන්නට ඕනේ. ඒ කියන්නේ ඍජුව යුද්ධයට මැදිහත් වන පාර්ශවයන් ඉන්නවා. අපි කියනවා සටන්කරුවන් combatants. අනිත් පැත්තෙන් ඍජුව යුද්ධයට මැදිහත් නොවන පාර්ශවයන් ඉන්නවා civilians, civil වැසියන්. ඒ වගේම තමයි තව දුරටත් යුද වැදිය නොහැකි පුද්ගලයිනුත් ඉන්නවා. ඒ කියන්නේ යුද්ධයේදී සටන් අතරතුර තුවාල ලැබලා නාවික සටන්වලදී මුහුද්පත් වෙලා දැන් මේ අපේ නාවික ඉතිහාසය තුල අපිටත් යම් ආකාරයකට මේ ගැටුමේ යම් කොටස්කාරයෙක් වෙන්න උනේ මේ කාරණාවත් එක්ක. මුහුදපත් වුණු නැවියන් ඉන්නවා. ඒ වගේම රෝගාතුර වුණු සටන්කරුවන් ඉන්නවා. එතකොට අනිකුත් පාර්ශවයකට අත්අඩංගුවටපත් වුණු යුද සිරකරුවන් ඉන්නවා. එතකොට මෙන්න මේ කියන උදවිය කිසිසේත්ම තවදුරටත් යුද වැදිය නොහැකි පිරිස් විදිහට සලකනවා. ඒක සටන්කරුවන් සහ අර කියන යුද නොවදින්නන් අතර වෙනස වටහා ගන්නට ඕනේ. ඒතකොට ඉලක්කයක් කළ හැක්කේ සටන්කරුවෙකු පමණයි. ඒ වගේම තමයි ඉලක්ක විදිහට අපි ගත්තාන් පස්සේ පුද්ගලයන් විතරක් නෙමෙයි අපි කියනවා මේ military objectives තියෙනවා. යුදමය අරමුණු කිසියම් ආකාරයක යුදමය අවශ්‍යතාවයක් වෙනුවෙන් පිහිටවන ලද යුද කඳවුරක් වෙන්න පුළුවන්. අභිගබඩාවක් වෙන්න පුළුවන්. මේ වගේ යුද ඉලක්ක සහ සිවිල් වැසියන්ගේ සිවිල් ඉලක්ක අතර වෙනස වටහා ගන්නට ඕනේ. එතකොට මේ වෙනස් කොට සැලකීම මත තමයි සටනකදී පහර දිය යුත්තේ කාටද කොතෙන්ටද කියන කාරණය තීරණය වෙන්නේ. ඊළඟ මූල ධර්මයේ තමයි සමානුපාතිකත්වය, proportionality. තමන් යොදන බලය තමන් අත්පත් කරගන්නට බලාපොරොත්තු වෙන යුදමය අවශ්‍යතාවයට සමානුපාතික වෙන්න ඕනේ. මේ කාරණය සම්බන්ධයෙන් ගත්තාම පස්සේ මේකට යම් ආකාරයකින් අපිට අර නිශ්චිතයයි සැලකෙන සූත්‍රයක් ගොඩනගන්න බෑ මේ ආකාරයට කියලා. හැබැයි ඒ අවශ්‍යතාවයේදී සමානුපාතිකත්වයේ තීරණය කළ යුත්තේ සිවිල් වැසියන්ට අනවශ්‍ය ලෙස පීඩාවක් වෙනවද නැද්ද කියන එක මත. ඉංග්‍රීසි කියමනක් තියෙනවා මේ you can't use a cannonball to kill a parrot. ගිරවෙක් ඝාතනය කරන්න, ගිරවෙක් මරා දමන්න ඔබට කාලතුවක්කු උණ්ඩයක් භාවිතා කළ නොහැක. ඔන්න ඔය අර්ථය තමයි සමානුපාතිකත්වයේ තුල පාවිච්චි වෙන්නේ. මොකද අපි කාලතුවක්කු උණ්ඩයක් භාවිතා කරොත් ගිරවා මරා දමන්න, ගිරවා නම් අපේ යුදමය ඉලක්කය කාලතුවක්කු උණ්ඩයක් පාවිච්චි කරොත් ගිරවා විතරක් නෙමෙයි ඒ පරිසරයේ අනිකුත් සම්පත් සාධක විනාශ වෙන්න පුළුවන්. එතකොට යුද්ධයකදී අනිවාර්යයෙන්ම අර වෙනස් කොට සැලකීම ආරක්ෂා කරගත යුතුයි. ඒ ආරක්ෂා කරගන්න නම් යොදන බලය අවශ්‍යතාවයට සමානුපාතික වෙන්න ඕන. ඊළඟ මූලධර්මය තමයි මේ මූලධර්ම දෙකටම අදාළයි principle of precautionary. පූර්වේක්ෂණේ මූලධර්මය. සටනක් යුද සැලසුමක් සකස් කරද්දී සටනක් මෙහෙයවද්දී අනිවාර්යයෙන්ම සටන් කරන පාර්ශවයන් තමන් අත්පත් කරගන්න යන යුදමය ඉලක්කය හා සාපේක්ෂව හානි වෙන්නේ මොනවද? සිවිල් වැසියන්ට හානි වෙන්න පුළුවන්ද? යම් ආකාරයකින් අපි කියනවා unnecessary sufferings. එහෙම නැත්නම් අනවශ්‍යකාරී පීඩාවන් සිද්ධ වෙන්න පුළුවන්ද? මේ කියන සියලුම කාරණා පිළිබඳ හොඳ පූර්වේක්ෂණයක් කරන්න ඕනේ. ඒ පූර්වේක්ෂණය කිරීම සටනට පෙර වගේම සටන අතරතුර වගේම සටනට මුහුණ දෙන හැම පාර්ශවයක්. ඒ කියන්නේ ඉලක්කගත විය හැකි පාර්ශවයක් පූර්වේක්ෂණයන් කරලා තියෙන්න ඕනේ. තමන් සටන් වදින ප්‍රදේශයේ සිවිල් වැසියන් වාසය කරනවා නම් තමන්ගේ යුදමය ඉලක්ක සිවිල් වැසියන්ගේ ඉලක්කවලට නැත්නම් සිවිල් වැසියන් ජීවත් වන ප්‍රදේශවලට ආසන්නයේ පිහිටලා තියෙනවා නම් වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. එතකොට සටන් කරද්දී දෙපාර්ශවයටම සටනක ප්‍රධාන වශයෙන් අපි දෙපාර්ශවයක් කියමු. දෙපාර්ශවයටම මේ පූර්වේක්ෂණ වගකීම තියෙනවා. එතකොට මෙන්න මේ කියන මූලධර්ම වෙනස් කොට සැලකීම, සමානුපාතිකත්වය, පූර්වේක්ෂණ. ඔය කියන මූලධර්ම එක තමයි මානුෂීයත්වයේ කියන පියස්ස. එහෙම නැත්නම් මේ සියල්ල ආවරණය කරන මානුෂීයත්වයේ කියන අරමුණ සාක්ෂාත් කරගන්න අන්තර්ජාතික යුද නීතිය කටයුතු කරන්නේ. දැන් ওই තමයි මූලධර්ම ටික. අපි බලන්න ඕනේ යුද්ධයකදී ওই මූලධර්ම කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා.
විශේෂම අපි දකිනවා පහුගිය කාලේ මේ සිදුවන යුද්ධ සමය තුලත් ඇතැම් වෙලාවට කිසිදු පාර්ශවයක් කියන්නේ මේ යුද්ධමය තත්වයට වගකිය යුතු නොවන පාර්ශව බොහෝමයකට අසාධාරණයන් සිද්ධ වෙනවා. හානි සිද්ධ වුණා. ජීවිතවලින් වන්දි ගෙවන්නට සිද්ධ වුණා. විශේෂයෙන් පාසල් දරුවන්ට මෙවැනි තත්ත්වයන් අපි දැක්ක උදා වුණා. කොහොමද මේ දේවල් හරියටම අධීක්ෂණය වෙන්නේ? කොහොමද මේ දේවල් මේ කරනවද කියලා බලන්නේ කවුද? පැහැදිලිවම දැන් දිලන් මම මුලින්ම එකයි කිව්වේ අන්තර්ජාතික නීතිය කියන්නේ රාජ්‍යයන් Tamanගේ හොඳ හිත මත ක්‍රියාත්මක කරන දෙයක්. මේ සියල්ලම givisගත් බැඳීම්. අපි ගත්තොත් මානුෂවාදී නීතියේ ප්‍රධාන නීති ගුරුකුල දෙකක් තියෙනවා. ජිනීවා නීතිය සහ හේග් නීතිය කියලා. ජිනීවා නීතියේ අරමුණ තමයි අර මං කිව්ව පුද්ගලයන් ආරක්ෂා කිරීම. protected persons. පුද්ගලයන් ඉන්නවා මේ සිවිල් වැසියන් වෙන්න පුළුවන්, තුවාල ලැබපු සටන්කරුවන් වෙන්න පුළුවන්, නැව්බත් වූ නැවියන් වෙන්න පුළුවන්. ඒ වගේම ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල වෙලා ඒ ප්‍රහාරයේදී ගුවනින් බිමට පනින පැරෂුට් ආධාරයෙන් එන ගුවන් බටයන් වෙන්න පුළුවන්. අපිට පහුගිය කාලේද එහෙමනි අත්දැකීම් දකින්න ලැබුණා. ඔව්. දැන් මේ ඕනෙම අයෙක් මේ අය ඍජුව යුද්ධයට තවදුරටත් මැදිහත් විය නොහැකි පුද්ගලයා. දැන් ඔබ කිව්ව උදාහරණය ඉරානයේ පාසල් දැරියන් 100කට අධික ප්‍රමාණයක් ඇමරිකානු මිසයිල් ප්‍රහාරයකින් ඝාතනය වෙනවා. පැහැදිලිවම යුද අපරාධයක්. පැහැදිලිවම යුද අපරාධයක්. මේ වෙනුවෙන් අනාගතයේදී උන්ට යම් කිසි යුද අපරාධමය තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඒ කියන්නේ ඒ වෙනුවෙන් වග කියන්න සිද්ධ වෙයිද? ඔව්. එතෙන්දි තමයි අපිට මේ අන්තර්ජාතික නීතිය ක්‍රියාත්මක වීමේ පවතින යම් ගැටලු සහගත තැන් ඉස්මතු වෙන්නේ. මොකද දැන් යුද අපරාධයක් කියන කාරණය නිර්වචනය කරද්දී විශේෂයෙන්ම අපි ගත්තොත් අන්තර්ජාතික මානුෂවාදී නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරන ලද අවස්ථා අපි සලකනවා යුද අපරාධ විදිහට. ජිනීවා සම්මුතින් අපි ගත්තොත් ජිනීවා සම්මුතින් 4ක් තියෙනවා. 1949 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ පැවති ජිනීවා සම්මුතින් නැවත යාවත්කාලීන කරලා 1949 ජිනීවා සම්මුතින් 4ක් නිර්මාණය කරනවා. පළමු සම්මුතිය අවධානය යොමු කරනවා භෞමික සටනකදී තුවාල ලද සටන්කරුවන්ගේ අයිතීන් සම්බන්ධයෙන්. දෙවනි ජිනීවා සම්මුතිය නාවක සටනකදී තුවාල ලද නැව්බත් වූ නැවියන් සම්බන්ධයෙන්. තුන්වන ජිනීවා සම්මුතිය යුද සිරකරුවන් සම්බන්ධයෙන් සහ සිවන ජිනීවා සම්මුතිය සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඔය කියන ප්‍රධාන කාණ්ඩ 4 සහ ඊට අමතරව තවත් ආරක්ෂිත තැනැත්තන් සිටිනවා. මේ පිරිස් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තමයි ජිනීවා නීතිය ගොඩනැගිලා තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ ඒක. එතකොට තව නීති ගුරුකුලයක් තමයි හේග් නීති ගුරුකුලය. හේග් නීති ගුරුකුලයේදී සාකච්ඡා වෙන්නේ ඒ සම්මුතීන් වලදී සාකච්ඡා වෙන්නේ කොහොමද යුද අභිආයුධ නියාමනය කරන්නේ? යුද්ධයකදී මොන වගේ බලයක්ද භාවිතා කළ හැක්කේ? මොන වගේ මොන සීමාවන්ට යටත්වද භාවිතා කළ හැක්කේ? මේ ආදි වශයෙන් සාකච්ඡා වෙනවා. ඒතර ඔය ගුරුකුලවල දක්වන නැත්නම් ඔය කියන නීති තන්ත්‍රයන් වල දක්වන මූලික ගිවිසුම් උල්ලංඝනය වීම අපි සලකනවා මානුෂවාදී නීතිය බරපතල ලෙස උල්ලංඝනය වීම කියලා. grave breaches කියලා අපි කියනවා. මේ grave breaches නැත්නම් මේ බරපතල උල්ලංඝනයන් අනිවාර්යයෙන්ම යුද අපරාධ ගණහිලා සැලකෙනවා. එතකොට මේ යුද අපරාධ ගැන සඳහන් වෙන්නේ මානුෂවාදී නීතිය නෙමෙයි අන්තර්ජාතික අපරාධ නීතිය. 1998 රෝම ප්‍රඥප්තියෙන් අපි කියනවා රෝම් ස්ටැටියුට් රෝම ප්‍රඥප්තිය නැත්නම් 1998 දී නිර්මාණය කරන අන්තර්ජාතික අපරාධ අධිකරණ ව්‍යවස්ථාවලිය. මේ ව්‍යවස්ථාවලිය පැහැදිලිවම දක්වනවා යුද අපරාධ කියන්නේ මේ ව්‍යවස්ථාවලිය යටතේ ගැනෙන අපරාධයක්. දැන් ඒ ව්‍යවස්ථාවලිය කියන්නේ අන්තර්ජාතික නීතියේ කොටසක් ගිවිසුමක්. අන්න නැවතත් අපි ආවොත් ගිවිසගත් බැඳීම් එනයින්ම ඉටු කළ යුතුයි කියන තැනට. සමහර රාජ්‍යයන් ඉන්නවා මේ ව්‍යවස්ථාවට එකඟ නොවුණු. ඔවුන් තාමත් රාජ්‍ය පාර්ශවයක් නොවේ. උදාහරණයක් ඇමරිකා එක්සත් ජනපදය. එතකොට එතන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. අන්තර්ජාතික අපරාධ අධිකරණයක් ඉදිරියේ මේ සිදුවීම සම්බන්ධයෙන් තනි පුද්ගල වගකීම පැවරීමක් කරන්න පුළුවන්ද ඇමරිකානුවෙකුට එරෙහිව කියලා. හැබැයි මේ සිදුවීම් සම්බන්ධයෙන් අපි ගත්තොත් දේශීය අධිකරණ පාත්‍රතාවය ක්‍රියාත්මක කරන්න කිසිදු බාධාවක් නැහැ. දේශීය අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ කිසිදු බාධාවක් නැහැ. මොකද අපරාධ නීතිය කිව්වහම පස්සේ ඒක අන්තර්ජාතික අපරාධ නීතියද දේශීය අපරාධ නීතියද කියන එක ගැටලුවක් නෙමෙයි. රාජ්‍යයක ගිවිසගත් බැඳීම ඉටු කරන්න දැන් ජිනීවා සම්මුතියින් වෙත සියලුම රාජ්‍යයන් බැඳිලා තියෙන්නේ. ලෝකේ අපි කියනවා මේ යුනිවර්සල් රැටිෆිකේෂන් නැත්නම් අපි කියනවා විශ්වීය වශයෙන් අපරානුමත කරපු සම්මුතීන් තමයි ජිනීවා සම්මුතීන් කියන්නේ. සමහර මානව හිමිකම් සම්මුතීන් වෙතත් එවැනි රාජ්‍ය අනුමැතියක් හිමි වෙලා නැහැ සෑම රාජ්‍යයක්ම. හැබැයි යුද්ධයට අදාළ
කරන මේ ජිනීවා සම්මුතියෙන් වෙත සෑම රාජ්‍යයක්ම බැඳිලා ඉන්නවා. එතකොට මේ බැඳීම මත ඇමරිකා එක්සත් ජනපදයේ සතුව තියෙනවා වගකීමක් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න. කවුද මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ කියන කාරණය සම්බන්ධයෙන්. අන්තර්ජාතික අධිකරණයක් ඉදිරියේ ඇමරිකානුවෙක් වග උත්තරකාරයෙක් විදිහට ගෙන එනවාද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි දේශීය වශයෙන් හෝ අඩුම තරමේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න ඇමරිකාව සතුව රාජ්‍ය වගකීමක් තියෙනවා. ඒ රාජ්‍ය වගකීමෙන් උන්ට මිදෙන්න බෑ. ශිෂ්ට සම්පන්න ලෝකයක් මේක. අපි කියන්නේ එහෙමයි ශිෂ්ට සම්පන්න ලෝකයක්. මේ ශිෂ්ට සම්පන්න ලෝකේ ගිවිසගත් බැඳීම් බිඳිනවා නම් ඒක අශිෂ්ට වැඩක්. ඒතකොට මේ අශිෂ්ට වැඩේ කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඇමරිකානුවන්. ඔවුන් මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නට ඕනේ. එතකොට මේ කාරණා ගත්තොත් මේ එක සිද්ධියක් විතරයි. දෙපාර්ශ්වයේම සමහර විට විවිධාකාරයේ උල්ලංඝනයන් සිද්ධ කරලා තියෙනවා. හැබැයි සිවිල් වැසියන් ඉලක්ක කරලා ප්‍රහාරයක් එල්ල කරනවා නම් පැහැදිලිවම මේක යුද අපරාධයක්. ඒ සම්බන්ධයෙන් ඒ අදාළ යුද අපරාධය සිදු කිරීමට අනදෙන්නාගේ සිට අනදීමේ වගකීමටත් ඇතුළත්ව අදාළ තැනැත්තන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමේ හැකියාව දේශීයව සහ අන්තර්ජාතික වශයෙන් පවතිනවා. බොහොම ගැඹුරු කාරණාවක්. මොකද අපි දැන් දකින්නේ යුද්ධය පමණයි. හැබැයි මේ යුද්ධයේ අනාගතයේ අපි දකින ප්‍රතිඵල අතරට විශේෂම මේ දැන් ඇමරිකාවට එහි වගකීමක් තිබෙනවා කියන කාරණා අපිට පැහැදිලියි. මොකද මේ යුද්ධයේ අනාගතය සම්බන්ධයෙන් අපි කතා කරනකොට එහි නීතිමය තත්ත්වයන් පිළිබඳව අධීක්ෂණය කිරීම වර්තමානයේ සිදු විය යුතුයි. හැබැයි ඒ වගේම සිද්ධ වෙනවද කියන කාරණාව පිළිබඳව අපිට ගැටලුවක් තිබෙනවා. මේ කාරණා පිළිබඳව තවත් බොහෝ දේ අපිට කතා කරන්න තිබෙනවා. අපි කතා කරමු කෙටි විරාමයකින් අනතුරුව නැවතත් කාලාත්‍රය සමගින් මුණ ගැහෙන්න. විරාමයෙන් අනතුරු නැවතත් අපේ කාලාත්‍රය වැඩසටහන සමගින් ඔබත් එක්ක මුණ ගැහෙන අද දවසේදී බොහොම ගැඹුරු සාකච්ඡාවකට අපිට යන්න පුළුවන්කම ලැබෙනවා. මොකද එහෙම කියන්න හේතුව තමයි මේ ලෝකයක් සම්බන්ධව අනාගතයක් අපි බලාපොරොත්තු වෙන්න ඉන්න කාලයක ලෝකයේම අනාගතය තීරණය වෙන මහා පොදු සාධකයේ බවට පත් වෙලා තිබෙනවා මේ කියන යුද්ධමය වාතාවරණයේ අතුරු ප්‍රතිඵල ලබන්නන් විදිහට ශ්‍රී ලාංකිකයන් අපිත් එහි ප්‍රතිඵල දැනුත් භුක්ති විඳින්න සිටිනවා. දැන් මේ කතා කරන කාරණාවේදී විශේෂයෙන්ම යුද්ධමය වාතාවරණයක් ඇතිවීම තුළ සමස්ත ලෝකයේම දේශපාලනික වශයෙන්ුත් වෙනස් වීම හැලහැප්පීම් සිද්ධ වෙනවා. ආර්ථිකමය වශයෙන් වගේම. මොකද ආර්ථිකය වෙනස් වෙනවා කියන්නේම දේශපාලන බලයන් වලට විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මුළු ලෝකෙම රටවල් වලට. දැන් මුළු ලෝකයේ පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම ආර්ථිකය සහ දේශපාලන විශ්ලේෂකවරයෙක් විදිහට ඔබට බොහොම ලොකු අත්දැකීම් තියෙනවා ධනුෂගේ හන්පතිරණ මහත්මයා. මේ පසුගිය කාලේ අපි සංක්ෂිප්තයක් විදිහට කතා කරා යුද්ධය ඇති වෙන්න හේතුව කියන කාරණා. හැබැයි මේ යුද්ධය මේ විදිහට ඉස්සරහට යනකොට ලෝක දේශපාලනයට ආර්ථිකයට මොන වගේ බලපෑමක් ඇති වෙයිද? පැහැදිලිම දිලාන් දැන් ඇතිලා තියෙන තත්ත්වය ඇතුළෙම අපිට දැන් දැකගන්න පුළුවන් සෑහෙන්න මොකක්ද දැන් මේ සිද්ධ වෙමින් පවතින්නේ කියන එක. ඉතින් විශේෂයෙන්ම අපිට පේන්න තියෙන කාරණයක් තමයි ලංකාවට අදාළව අපි සාකච්ඡා කරොත් කලාප ගණනාවකින් අපිට දැඩි බලපෑම් එල්ල වෙන්න නියමිතයි කියන එක තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම 2025 අපි දැක්ක සාමාන්‍යයෙන් අපේ බාහිරාංශය එහෙම නැත්නම් මේ විදේශ විනිමයාංශයේ යම්කිසි ස්ථාවර භාවයක් ඒ ස්ථාවර භාවය දැක්කේ මේ වාහන ආනයනය කියන එකත් සම්පූර්ණයෙන්ම නිර්බාධී කරපු තත්ත්වයක් ඇතුලේ. ඉතින් මේකට යම්තාක් දුරකට කියන්නේ සෑහෙන දුරට බලපෑවේ අපේ විදේශ ප්‍රේෂණ තත්ත්වය විශාල වශයෙන් ඉහළ ගියා ඔය පසුගිය වසරේ විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයෙන් එන. ඉතින් දැන් තියෙන අපේ යුද්ධමය තත්ත්වය දිහා බැලුවොත් එහෙම මේක හුදෙක් අර මිලිටරි ටාගට්ස් වලට විතරක් සීමා නොවි දැන් අපි දකිනවා ආර්ථිකමය කලාපයන් ඒවට අදාළ මේ තත්ත්වයන් වලට පවා පහර දීම් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දැන් මේ මෑතකදී ඉරානය ප්‍රකාශ කරලා තිබ්බා මේ මැද පෙරදිග තියෙන සියලු ඇමරිකානු වත්කම් වලට පහර දෙනවා කියලා. ඉතින් මැද පෙරදිග විශාල ආයෝජන කරලා තියෙනවා ඔය ඩේටා සෙන්ටර්ස් එහෙම ඒ වගේම බැංකු පද්ධතීන් වලට පහර දෙනවා කියලා උන් විශේෂයෙන් කියලා තියෙනවා කිලෝමීටරයකට ආසන්නයෙන් ඉන්න එපයි කියලා ජනතාවට. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතුලේ අර සීමිත
වැඩ කරන පිරිසකට වැඩිය ඒ කියන්නේ සෑහෙන වපසරියකට වැඩ කරන මේ පිරිසට මේක බලපාන්න සෑහෙන ඉඩ තියෙනවා. ඉතින් අපි දන්නවා ඒ වගේම දැන් විශාලම පිරිසක් ඉන්නේ අර සෙමි ස්කිල් කියන අංශේ. ඉතින් මේ කට්ටිය සමහරලාට එක රැකියාවකට වඩා නිරත වෙනවා. මේ හරහා එවන ආදායම් ලංකාවට එවලා තියෙනවා. ඉතින් දැන් මේවා සෑහෙන දුරට අඩු වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් ඉහළයි. ඉතින් අර අපි දැන් ඔය බදු ප්‍රතිපත්තිය ප්‍රකාශ කරපු මොහොතේම සෑහෙන විදියට කියලා කිව්වා මේ වාහන ආනයනේ මේ විදියට නිර්බාධීකරණය කරොත් ඉදිරියේදී මේම ගැටලුවක් මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම තෙල් මිල දැවන්ත විදියට ඉහළ යන්න පුළුවන්. එතකොට ඒ තත්ත්වය ඇතුලේ අපි විශේෂයෙන්ම ආර්ථික වශයෙන් අවදානම් කලාපයකට ඇතුල් වෙනවා කියන එක. මොකද දැන් අපේ සංචිත තත්ත්වය බැලුවොත් දැන් සංචිතවල තියෙන්නේ වැඩිපුරම ණය මේ තියෙන්නේ. දැන් මේ මහ බැංකුව අධිපතිවරයා මම හිතන්නේ තාමත් සාවද්ද ප්‍රකාශයක් ඔහු කරනවා මේ මෑතකදී මේ මාධ්‍යට ඇවිල්ලා මේ සංචිතවල තියෙන්නේ චීන අර ස්වප් පහසුකම යටතේ ගත්ත ණය හැරෙන්න සියලු දේ මහ බැංකුව සතුයි කියන එක. මේක ඊටමත් වැරදි ප්‍රකාශයක්. මේකෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම වෙන්නේ රජයට යනව මතයක්. දැන් අපේ ඒ කියන්නේ ආනයන අපනයන ශාස්ත්‍රයේ ලොකු ගැටලුවක් නැහැ කියන එක තමයි මේකෙන් වහන්නේ. දැන් අපි දැක්කා විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලා පවා මේ ගැටලුවට කලින් වසා දමන තත්වයකට ගියා මේ බදු ප්‍රශ්නය නිසා ඉල්ලුම අඩුවීම නිසා. ඉතින් එතකොට මේ ප්‍රශ්නේ පැන නගුණාම එක අතකින් අපේ ආනයන වියදම් ඉහළ යනවා වගේම අපනයන ආදායම් දැවන්ත විදියට සැලකිය යුතු විදිහකට අඩු වෙන්න හැකියාවක් තමයි තියෙන්නේ. පොලි අනුපාත ඉහළ යන්න පුළුවන්. පොලි අනුපාත ඉහළ ගියාම නැවතත් ආයෝජන ක්‍රියාවලිය තවත් සංකෝචනය වෙනවා. ඉතින් අනික් පැත්තෙන් අපිට පේන්න තියෙනවා තවදුරටත් ගත්තොත් අපේ සංචාරක ව්‍යාපාරයට බලපාන්න පුළුවන්. පැහැදිලිවම මොකද දැන් ගුවන් ගමන් ඉතින් මේවා ඕනම කෙනෙක්ට ඉතාමත් පැහැදිලිව පේන්න තියෙන කාරණා. නමුත් මතු කළ යුත්තේ මේ වගේ තත්වයකට පැහැදිලිවම එන්න පුළුවන් කියන එක කාලාන්තරයක් තිස්සේ මතු කරපු පිරිස් හිටියා. නමුත් ඒ දේවල් මේ රජයේ ප්‍රතිපත්තිමය කාරණා විදිහට ඇතුළත් කරගත්තේ නැහැ. දැන් මේ වාහන විශේෂ මේ වාහන ආනයනය නිදහස් කිරීම නිසා අපි ගිය වසරේ පමණක් ඉන්ධන වියදම මම මේ කියන්නේ බොර තෙල් සහ පිරිපහදු කරන ලද ඉන්ධන පමණයි ගල් අඟුරු ගෑස් හැරෙන්න ඩොලර් බිලියන 3.9ක ආනයනය කළා තියෙනවා. ඒක අතිශය දැවැන්ත වියදමක්. ඒක විශාල වශයෙන් ඉහළ ගියා. එතකොට ඒ අගය තියෙන්නේ මේ මිල ගණන් ඉහළ යන කලින්. එතකොට දැන් මේකට විශේෂයෙන්ම රජයක් වශයෙන් මීට වඩා සක්‍රියව මැදිහත් විය යුතුයි කියන එක පෙන්වන්න පුළුවන්. දැන් බොහොම වැදගත් කාරණාවක් ඉන්ධන කියලා කියන්නේ. විශේෂයෙන්ම අපි දකිනවා මේ යුද්ධමය වාතාවරණයේ එක හේතුවක් කාරණාවක් කරුණක් බවට පත් වෙලා තියෙනවා මේ ඛනිජ ඉන්ධන, ඛනිජ තෙල්. එතකොට මේ දැන් රටක් විදියට ශ්‍රී ලාංකිකයන් විදියට අපිට ලොකු බලපෑමක් තියෙනවා. කොහොමද මේක අපිට ඍජුව බලපාන්නේ? අපි ගැන ටිකක් කතා කරමු. ඔව් පැහැදිලිව අර අපි කියාගෙන ආවා වගේ දැන් ලංකාවේ ආනයන වලින් 25%කට වැඩි ප්‍රමාණයක් එතකොට මේ ඉන්ධන පමණක් ප්‍රවාහනය සඳහා පාවිච්චි කරන ඒක අතිශය දැවැන්ත වියදමක්. ඉතින් මේක ඔවුන් ඒ මොහොතේ අර යුක්ති සහගත කළේ අපිට බදු ආදායම ඉහළ යනවා කියන එක. නමුත් අපි දන්නවා මේක රුපියල් වලින් එන ආදායමක්. ඉතින් මේ හරහා මොකක්ද උනේ අපේ දැන් එක්තරා ආකාරයකට යම් අපනයන වල වැඩිවීමක් තිබ්බත් දැන් අපි දකින්නේ ඒ ඉල්ලුම අඩු වෙගෙන යනවා. දැන් මේ තත්ත්වය ඇතුලේ තවත් වැඩේ උත්සන්න වෙනවා. එතකොට අපේ ආනයන අපනයන අතර පරතර සැහැන් ඉහළ ගියා විශේෂයෙන්ම 2025 අගභාගයේදී. දැන් මේක වහන්න මහ බැංකුව මොකද කරලා තියෙන්නේ මේ කෙටි කාලීන ණය අරන් තියෙනවා. නමුත් මහ බැංකුව අධිපතිවරයා මේක කිව්වා මේ සියල්ල අපි සතුයි කියලා වත්කම් කියන එක. එතකොට ඒක වැරදි ප්‍රකාශ. දැන් අපි උදාහරණයක් විදිහට මහ බැංකුවේම දක්ත වලට ගියත් ඔවුන් පෙන්නනවා දැනටත් ඩොලර් බිලියන 4ක විතර තියෙනවා මේ සොෆ්ට් ෆැසිලිටිස්. ඒවා ඔක්කොම ණය. ඊට අමතරව IMF එකෙන් ගත්ත ණයක් තියෙනවා. ඉතින් මේවානේ සංචිත වලට යන්නේ. එතකොට දැන් වඩා බරපතල කාරණේ කියන්නේ දැන් මේ වගේ හදිසි අවස්ථාවක් මතු වුණාම ඒ වගේ කෙටි කාලින ණය අපි මේවට කියන්නේ සොෆ්ට් වලට. ඒ කෙටි කාලින ණය මේ රුපියලේ අගය ස්ථාවර කරන්න පාවිච්චි කරන එක ඉතාමත් අවදානම්. මොකද ඒ සංචිත යම් ප්‍රමාණයක එම හීන වෙන්න ගත්තොත් එහෙම
ඊට පස්සේ ඒ ණය ලබා දුන්න පිරිස නැවත මේක ඉල්ලා හිටින්න පුළුවන්. එවැනි ලොකු අභියෝගයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ කියන කාරණාවත් එක්ක. හරි. ඔය කියන විදිහට දැන් ඉන්ධන කියලා කියන්නේ මුළු ලෝකයේම ලොකු අර්බුදයක සිටින මොහොතක්. ඒක අපේ අසල්වාසී රට ඉන්දියාව පවා කොච්චර බලවත් වුණත් ඔවුන්ගේ රට ඇතුළේත් අපිට පේන්න දකින්න තියෙනවා ඉන්ධන පිරවුම්හල් වල පෝලිං ඇති වෙලා තියෙනවා. ඉතින් මෙවැනි පසුබිමක් තුල අපි කොතනටද යා යුත්තේ කියන කාරණා පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් මේ නීතිමය පැත්තට නැවත ආවොත් එහෙම දැන් මේ කතා බහ ඇතුළේ දැන් අපි මේ මාංශවාදී නීතිය පිළිබඳව කතා බහ කරා. දැන් ওই කාරණාව ඇතුළේ දැන් මේ යුද නීතිය කියන කාරණාවේදී අපි විශේෂයෙන්ම මේ කතා කරපු කාරණා අතරට දැන් මානව හිමිකම් කියන දේ හරි ප්‍රබලව අපි දකින වචනයක්. මොකද විශේෂයෙන්ම ඇමරිකාව පවා බොහෝ වෙලාවට එව නැත්තම් මේ ලංකාවට ප්‍රබල බලපෑමක් එල්ල කර අපිට පහුගිය කාලේ මානව හිමිකම් ඔස්සේ ජිනීවා මානව හිමිකම් කොමිසමට අපිට උත්තර බඳින්න සිද්ධ වුණා. තාමත් ඒවට නිවැරදි විසඳුම් අපිට ලැබුණ නැහැ. තාමත් ඒ පිළිබඳව බයක් සැකයක් තියෙනවා. කවදා හරි දවසක මේ ප්‍රශ්න වෙයිද කියලා. හැබැයි මේ පවතින යුද්ධමය තත්වය තුළ අනාගතයේ මානව හිමිකම් උල්ලංඝනය වීම කියන කාරණාව ඔස්සේ කොහොම තත්වයක් මේ අනාගතයේ ලෝකේ පවතීද? ඔව් දිලන් දැන් අපි මූලික වශයෙන් හඳුනා ගන්න ඕනේ මේ මානුෂවාදී නීතිය සහ මානව හිමිකම් නීතිය කියන්නේ නීති තන්ත්‍ර දෙකක්. මනුෂ්‍යත්වයේ පිළිබඳව සාකච්ඡා කළා වුණාට මේ නීති තන්ත්‍රයන් දෙක ක්‍රියාත්මක වෙන්නේ වෙන වෙනම අවස්ථාවන් වලදී. විශේෂයෙන්ම අපි ගත්තොත් දැන් මානව හිමිකම් නීතිය අපි සලකනවා මේ මනුෂ්‍යත්වයේ පිළිබඳව නැත්නම් මනුෂ්‍යත්වයේ මානවයාට තියෙන අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කරන පොදු නීතිය කියලා. ඒක තමයි අපි ජෙනරල් ලෝ එක විදිහට සලකන්නේ. ලෙක්ස් ජෙනරාලිස් කියලා අපි කියනවා ලතින් භාෂාවේ. එතකොට මේ මානුෂවාදී නීතිය කියලා අපි කියන්නේ ලෙක්ස් ස්පෙෂලිස්. ඒ කියන්නේ සුවිශේෂී තත්වයකදී යුද්ධය කියන සුවිශේෂී තත්වයේදී මනුෂ්‍යත්වය ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන නීතිය. දැන් මම අර කලින් කිව්වා වගේම මානුෂවාදී නීතිය උල්ලංඝනයන් අපි යුද අපරාධ විදිහට සලකනවානේ. එතකොට විශේෂයෙන්ම සිවිල් වැසියන්ට එරෙහිව සිදුවන්නා වූ ප්‍රහාර පැහැදිලිවම මානව හිමිකම් උල්ලංඝනයන් විදිහටත් අපි සලකනවා. මෙතන අපි බොහොම පරිස්සමෙන් තෝරා බේරාගත යුතු කාරණය තමයි මේ සිවිල් වැසියන් කියන අය. දැන් සිවිල් වැසියන් කියන්නේ මෙයාලා කොයිම වෙලාවකවත් යුද්ධයට මැදිහත් නොවන පිරිස්. කිසිම අවස්ථාවකදී. එතකොට තව දුරටත් යුද වැදිය නොහැකි පිරිස් එක අතකින් ඉන්න අපි කියන ඕදිකොම්බා තත්වයටපත් වූවන් out of combat. ඒ කියන්නේ අර මං කිව්ව තුවාලලද නැව්බත් වූ අත්අඩංගුවටපත් වූ පිරිස්. හැබැයි සිවිල් වැසියන් කියන්නේ ඔවුන් වගේවත් නෙමේ කිසිම වෙලාවකදී යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වා යුද්ධයට කිසිසේත්ම මැදිහත් නොවිච්ච පිරිසක්. කිසියම් හෝ තැනකදී සිවිල් වැසියන් ඉලක්කගත කරලා ප්‍රහාරයක් එල්ල කළොත් එහෙම නැත්නම් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අපි කියන අවිචාරවත් ප්‍රහාර non-discriminate attacks අපි කියනවා කිසිම අවස්ථාවකදී සිවිල් වැසියන්ට වෙන හානිය තක්සේරු නොකර ප්‍රහාර එල්ල කරලා සිවිල් වැසියන්ට හානි වුණොත් එවැනි යුද අපරාධයන් පැහැදිලිවම මානව හිමිකම් උල්ලංඝනයන් විදිහට සලකන්න පුළුවන්. ඕක තමයි නීතිය. දැන් අපි දන්නවා අපේ රටේ තිබ්බ යුද තත්වයන් එක්ක මේ මානව හිමිකම් කවුන්සිලේ යම් යම් යෝජනා සම්මතයන් සිද්ධ වුණා අපේ යුද්ධයේදී සිදු වුණා කියන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන්. දැන් අපිට අස්පනා පිටම පේනවා මේ මොහොතේ පවතින යුද්ධයේදී මෙවැනි යුද අපරාධයන් සිද්ධ වෙනවා. දැන් ගැටලුව තියෙන්නේ ඊළඟට ගෝලීය දේශපාලනය කොහොමද හැසිරෙන්නේ කියන කාරණේ. අපි බොහොම අර පරිස්සමෙන් විසඳාගත යුතු බොහොම ප්‍රවේශම් සහගතව විසඳාගත යුතු කාරණයක් තමයි මේ ගෝලීය දේශපාලනය සහ අන්තර්ජාතික නීතිය කියන්නේ දෙකක්. අපි කොතරම් අන්තර්ජාතික නීතියේ මූලධර්ම ගැන සාකච්ඡා කරත් ලෝක දේශපාලනයේ බල භාවිතාවත් එක්ක සමහර වෙලාවට අන්තර්ජාතික නීතිය කියන්නේ යෝධයෙක් ඉදිරියේ ඉන්න අතදරුවෙක් වගේ වෙන අවස්ථා තියෙනවා. මොකද අපි දන්නවා ට්‍රම්ප් කොහොමද ඇමරිකාවේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට තර්ජනය කරන්න කියලා. ඔහු වර එක කියනවා අපි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙනවා. අපි තවදුරටත් එක්සත් මං හිතන්නේ ධනුෂ කිව්ව කාරණයක් එක්ක ඔහු දකින්නේ මේක මහා විශාල වැයබරක්. අපි මේ ලෝකේ සාමය ආරක්ෂා කරගන්න අපි තනිවම වියදම් දරනවා වගේ අදහසකින් තමයි ඔහු මේ අදහස් ඉදිරිපත් කරන්නේ. එතකොට මෙවැනි තත්වයන් උඩ ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව යම් හේකින් මානව හිමිකම් කවුන්සිලේ ඉදිරියේ දැන් ඔවුන් කියනවානේ මානව හිමිකම් කවුන්සිලෙන් ඔවුන් ඉවත් වෙනවා මේ වගේ කාරණා එක්ක
එතකොට මෙවැනි තත්ත්වයන් තුළ මේ යුද්ධයේදී පාර්ශවකාරී වෙන ඇමරිකා එක්සත් ජනපදය විතරක් නෙමෙයි ඊශ්‍රායලය වෙන්න පුළුවන් අනිත් පැත්තෙන් ඉරානය වෙන්න පුළුවන්. මෙවැනි රාජ්‍යයන් වෙත මානව හිමිකම් කවුන්සිලය හෝ ඒ අදාළ ආයතන ව්‍යුහයන් කොයි ආකාරයකින් තීන්දුව తీරන ගනීද කියන ප්‍රශ්නාර්ථය අපි ඉදිරියේ තියෙනවා. මොකද ඔවුන්ගේ දේශපාලන බලාධිකාරයත් එක්ක සමහරට අපි වගේ රටවල් වලට අන්තර්ජාතික සංවිධාන ව්‍යුහයන්ගෙන් එල්ලවෙන යම් බලපෑම් එවැනි රාජ්‍යයන් වෙත එනයින් එල්ල වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රායෝගික පැත්ත. ඩි ෆැක්ටෝ මම මේ කතා කරන්නේ. ප්‍රායෝගික පැත්ත. හැබැයි නීතිය අනුව ගත්තොත් මම අර කලින් කිව්වා වගේ මානුෂවාදී නීතිය උල්ලංඝනය වෙන බොහෝ තැන්වලදී අපි මානව හිමිකම් නීතියත් උල්ලංඝනය වෙන අවස්ථා විදිහට ඒවා ගණනය කරනවා. එවැනි ගණනය කිරීම එක්ක තමයි ඔය මං කියන ආකාරයට විශේෂයෙන්ම මානව හිමිකම් කවුන්සිලය වෙන්න පුළුවන් වෙනත් එක්සත් ජාතීන්ගේ ආයතන ව්‍යුහයන් වෙන්න පුළුවන් තමන්ගේ රෙසොලූෂන්ස් අපි කියන යෝජනා සම්මතයන් සම්මත කරගන්නේ අදාළ රාජ්‍යයට එරෙහිව. ඉතින් මෙවැනි තත්වයන් එක්ක අපි නීතිය විතරක් හුදකලාව කතා කරන්නට බෑ ගෝලීය දේශපාලනයේ මේ බල දේශපාලනයේ හැසිරීමත් එක්ක තමයි අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. දැන් මේ මානුෂවාදී නීතිය සහ මේ මානව හිමිකම් මේ කියන කාරණාත් එක්ක හැබැයි අවසානයේ එහි තීන්දුව తీරන ගන්න ඇමරිකාව නම් එහි අපිට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් දැන් මම කියන්නේ අවසානයේ ඇමරිකාව තීන්දුව తీරන ගන්නවා කියන කාරණය නෙමෙයි. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඇමරිකා එක්සත් ජනපදය විතරක්ම නෙමෙයි. දැන් අපි ගත්තොත් රුසියාව, චීනය වගේ ඒ කියන්නේ ගෝලීය දේශපාලනය තුළ දේශපාලනික බලවතුන්ට මේ සමහර විට මේ නීතිය හැසිරෙන ආකාරය අපි වගේ රටවල් වලට මේ නීතිය හැසිරෙන ආකාරයට වෙනස්. ඒතකොට ඒක ඇමරිකා එක්සත් ජනපදයේ විතරක්ම කියන්න බෑ. නමුත් මේ මොහොතේදී අපි දකින දේ තමයි ඇමරිකාවේ ජනාධිපතිවරයා බොහොම ප්‍රසිද්ධියේ ඔහු කියනවා අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ආයතන වලින් ඉවත් වෙනවා කියලා පැහැදිලි. දැන් ඔය කාරණාවම මේ ධනුෂ මහත්මයා මේ දැන් අපි එක පැත්තෙන් ගත්තොත් එහෙම දැන් ඇමරිකාවේ දේශපාලනය සිද්ධ වෙනවා. ඇමරිකාවේ ජනාධිපතිවරණයකට ආය ට්‍රම්ප්ට කියන්නේ රට යති වෙනවා දවසක. ඔය කියන කාරණා හේතු කොටගෙන ඔහුගේ පක්ෂයට බලපෑමක් එයිද? පැහැදිලිවම ඩිලාන් මං පොඩ්ඩක් අර ඔයා කලින් අහපු ප්‍රශ්නෙට මට හරියට උත්තරයක් දෙන්න බැරි වුණා. ඒ කියන්නේ මේ දැන් තියෙන මේ දේශපාලනික තත්ත්වයේ ලෝක තත්ත්වය ඇතුලේ මොන වගේ ප්‍රවේශයක් ගනීද කියන එක ඉස්සරහට මූලික මම හිතන්නේ ඊටමත් කෙටියෙන් දැන් මේ තත්ත්වය ඇතුලේ අර ඇමරිකානු හරපද්ධතිය සහ ඇමරිකානු අපි කියනවා ආධිපත්‍ය සහ ඒකට අනන්‍යව තිබුණ අර ජීවන විලාසිතාවක් මිනිස්සුන්ගේ මේ ඒ කියන්නේ මිනිස්සු පිළි අරගෙන තිබ්බ එක. දැන් ඒක ඊටමත් තීරණාත්මකව බිඳ වැටමින් තියෙනවා. ඒ කියන්නේ මම පුද්ගලිකව දකිනවා ගොඩක් මේ ඒ කියන්නේ ඇමරිකානු හිතවාදී පිරිස් හිටියා. ඔවුන් දැන් දැඩි විවේචනයකට ලක් කරලා තියෙනවා මේ ඔවුන්ගේ ක්‍රියාකලාපය. දැන් ඒක නිකන් හුදෙක් ඔවුන්ගේ ක්‍රියාකලාපය පමණකට සීමා වෙන්නේ නැහැ කියන එකයි මම හිතන්නේ. ඒ වටා බැඳිච්ච අර හර පද්ධතියක් තියෙනවා. ඒ ලිබරල් හර පද්ධතියම දැන් අර්බුදයකට යමින් තිබෙනවා. එම නිසාම අර ලෝකේ අර යම් අක්ෂයක් වෙච්ච දේශපාලන මතයක් එහෙම නැත්නම් ඒ ජීවන රටාව මම හිතන්නේ එතන දැන් රික්තකයක් නිර්මාණය වෙමින් පවතිනවා. එතකොට මේක පිර වෙන්නේ කොහෙන්ද? මේක පිර වෙන්න මම හිතන්නේ දැන් අපි දැක්කොත් එහෙම දැන් මේ කලාපේ රටවල් මොන වගේ මේ දේවල්ද අනුගමනය කරන්නේ? මම හිතන්නේ දැන් අර මේ සමාජීය හර පද්ධතියක් එහෙම නැත්නම් සමාජීය අවශ්‍යතා වුමනා කේන්ද්‍ර කරගනිමින් දැන් රාජ්‍යයන් මේ ආර්ථික ක්‍රියාවලියට සමාජීය ක්‍රියාවලියට අවතීර්ණ වෙමින් පවතිනවා. දැන් අපි අර ඇමරිකානු හර පද්ධතිය ඇතුළේ සම්පූර්ණයෙන්ම අර ඉන්ඩිවිජුවල් එහෙනම් පුද්ගලයා කේන්ද්‍රීයව පුද්ගලවාදී සංස්කෘතියක් තමයි ඔවුන් මේ සාමාන්‍යයෙන් මේ ව්‍යාප්ත කරේ. දැන් මම කියන්නේ මෙන්න මේක බිඳ වැටමින් පවතිනවා. ඒතකොට දැන් මේක ඇතුලේ මූලිකව රික්තකයක් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ අපි කියනවා ඒක අර හෙජමොනි එකක් කියලා කියන්න පුළුවන්. අපි හැමෝම ජීවත් වෙන ආකාරයට කේන්ද්‍රයක් තියෙනවා. දැන් මේ කේන්ද්‍රය හිස් වෙමින් පවතිනවා. ඒ හිස්වීම දැන් පුරවගෙන එන්නේ දැන් අපි දකිනවා අපි දැන් කලාපේ රටවල් ගත්තොත් පාකිස්තානේ දැන් ලංකාවේ දැන් එක්තරා විදිහට පටන් අරගෙන තිනවා යම් මැදිහත් වීමක් කරන්න. දැන් මේවා ඇවිල්ලා අර රාජ්‍යයන් කරන මැදිහත් වීම කියන්නේ සමාජීය මැදිහත් වීම.
පුද්ගල කේන්ද්‍රීය මැදිහත් වීම නෙමෙයි. එතකොට යම් පුද්ගලවාදී භාවිතාවන් අපිට පැත්තකින් තියන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒකෙන්ම අපිව ඉස්සරහට තල්ලු කරලා තියෙනවා. දැන් අපි සමාජයේ දැන් ලංකාවේ වුණත් මේ තෙල් පෝලිං වල ඉන්න මිනිස්සුන්ගෙන් ඇහුවොත් ඔවුන් කියන්නේ දැන් මේ අපි මුළු හැමෝම මුණ දීලා තියෙන තත්ත්වයක්. ලෝකේ හැමෝම මුණ දීලා තියෙන තත්ත්වයක්. අපි ගොඩක් විදිහට දකින්නේ පුද්ගලවාදී අදහස් නෙමෙයි. එතකොට ඔවුන් එක්තරා විදිහකට යම් කැපකිරීමක් කරන්න සූදානම්. එතකොට මම හිතන්නේ ඒක හුදෙක් ඔය තෙල් පෝලිමට සීමා වෙන්නේ නැහැ. සමස්තයක් වශයෙන් මේ ආහාර පද්ධතියේ පරිවර්තනයකට ලක් කිරීමට යම් පූර්විකාවක් ඇවිත් තිනවා. අපිට ඒක හරියටම කියන්න බෑ කොතනට යයිද කියලා. නමුත් මේ යුද්ධමය තත්ත්වය දිග්ගැස්සෙන්න මේ සමාජීය අවශ්‍යතාවයන් කේන්ද්‍ර කර ගැනීම කියන එක අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. කලින් තිබ්බර පුද්ගලවාදී සමාජ ආකෘතියෙන්ටම දැන් විවේචනයක් එල්ලවමින් පවතින මම හිතන්නේ ඒක වැදගත් කාරණයක් කියලා. බොහොම වෙනස් සිදුවීම් සිද්ධ වෙනවා මේ යුද්ධමය වාතාවරණය ඇතුලේ. මොකද හේතුව සමහරවිට අපිට පේනවා බලය පෙන්වන්න ගිහලා සමහරවිට Tamanට තිබුණු තැනත් අහිමි වෙන අවස්ථාවන් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ සියලු කාරණා ඇතුලේ බලපාන විශේෂයෙන්ම ආර්ථිකයට, ඒ වගේම Taman කොච්චර ප්‍රබල දේශපාලඥයෙක් වුණත් දේශපාලනික වශයෙන් ඔහුට තව දවසක ඒ වෙනුවෙන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා Tamanගේ රට තුළම මේ සියලු රටවල් වලට. ඉතින් මේ කාරණා පිළිබඳව අපිට තවත් බොහෝ දේ ගැඹුරින් සාකච්ඡා කරන්න තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් කෙටි විරාමයකින් අනතුරුව. විරාමයෙන් අපි අනතුරුව නැවත කතා බහ කරන්නට සූදානම් කාලාත්‍රය වැඩසටහන තුළින් අද යුද්ධය, නීතිය සහ ආර්ථිකය කියන තේමාව ඔස්සේ අපි කොහොම ගැඹුරු සාකච්ඡාවකට ආවා. මොකද හේතුව අපි යුද්ධය තුළ මෙවැනි කාරණාවල් තුළ අපි නොදකින පැතිකඩයන් පිළිබඳව තමයි මේ සාකච්ඡා කරේ. මොකද එහි අනාගතයේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග පිළිබඳව දැන්ට මුහුණ දෙමින් සිටින අභියෝග සහ ඉදිරියේදී අපි කොහොමද මේ දේවල් වලට ලෑස්ති වෙන්න කියන කාරණා පිළිබඳව. දැන් මේ අපි කතා කරපු කාරණාවන් එක්ක නීතිඥ කුසල් කාවින්ද මහත්මයා මේ දැන් අපි යුද්ධයක් ගත්තාම යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති පාර්ශව සිටිනවා. ඒ වගේම තමයි යුද්ධයට සම්බන්ධිත පාර්ශව සිටිනවා. දැන් මේ යුද්ධයට සම්බන්ධිත පාර්ශවවලට දැන් යුද්ධය පටන් අරන් තියෙන්නේ. දැන් මේක ක්‍රියාත්මක වෙනවා හෝ නවත්වන දවසක් සමහර ඒවි. දැන් මේ යුද්ධයකදී සම්බන්ධිත පාර්ශවවලට තිබෙන වගකීම මොකක්ද? කොහොමද මේ යුද්ධයක් විදිහට කරගෙන යන්නේ කියන කාරණාව සාකච්ඡා කරනවා. ඔව් දිලන් දැන් මුලින්ම අපි බලන්න ඕනේ දැන් යුද්ධයක් කියන දේ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් තියනවද කියන කාරණේ. නීතිය තුල යුද්ධය කියන දේ අර්ථ නිරූපණය කරන්නේ නැහැ. කියන්නේ මානුෂවාදී නීතිය යුද්ධ නීතියක් තියෙනවා. හැබැයි යුද්ධය මොකක්ද කියන එක අර්ථ නිරූපණය කරන්නේ නැහැ. ඇයි අපි දන්නා මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳන් අද දක්වා යුද්ධයේ විවිධ ස්වරූප ගත්තා. මේක ගතික දෙයක්. අපි දන්නේ අනාගතයේ අභ්‍යවකාශයේ යුද පිටියක් වෙයිද නැද්ද කියන අපි අදටත් දකිනවා මේ ඇල්ගොරිතම ඇතුලේ කොහොමද යුද වදින්නේ කියලා. මේ ඩිජිටල් අවකාශය තුල කොහොමද යුද්ධයන් සිද්ධ වෙන්නේ. අපි දන්නවා දැන් මේ ඇති වෙලා තියෙන අර්බුදයේදී වුණත් භෞමික යුද්ධයකට එහා ගිහිල්ලා නේද භූමිමය ආක්‍රමණයක් උනේ නැහැ. හැබැයි ගුවන් යුද පිටියක් බවට පත් වෙලා තියෙන මේ ඩ්‍රෝන යාන මිසයිලත් එක්ක. එතකොට මේ කියන තත්වයක් එක්ක යුද්ධය අර්ථකථනය කිරීම නීතියට නිශ්චිත නැහැ. හැබැයි මානුෂවාදී නීතිය ප්‍රධාන වශයෙන් හඳුනා ගන්නා යුද ආකාර දෙකක්. එකක් තමයි සන්නද්ධ ගැටුම් හට ගන්නවා රාජ්‍යයන් අතර. දැන් මේ ඇති වෙලා තියෙන තත්වය වගේ. ඒ වගේම සන්නද්ධ ගැටුම් හට ගන්නවා රාජ්‍ය අභ්‍යන්තරේ අන්තර්ජාතික නොවන තත්වයන් තුල. උදාහරණයක් ශ්‍රී ලංකාවේ ඇති වෙලා තිබ්බ යුදමය තත්වය. එතකොට මේ ඕනෑම තත්වයකදී සටන් වදින පාර්ශවයන් අපි කියනවා බෙලිගරන් පාටිස් සටන් වදින පාර්ශවයන් මේ සටන් වදින පාර්ශවයන්ට සමාන වගකීමක් ගොඩනැගෙනවා. මේක හරි අපූර්ව කාරණයක්. දැන් අන්තර්ජාතික නීතිය අනිකුත් නීති තන්ත්‍ර ගත්තොත් මූලික වශයෙන් වගකීම නිර්මාණය වෙන්නේ රාජ්‍යයන්ට. මානව හිමිකම් නීති උදාහරණයක් අපි ගමු. රාජ්‍යයන් අන්තර්ජාතික වශයෙන් සම්මුතීන් වෙත එළඹෙනවා. තමන්ගේ දේශභූමික අධිකරණ පාත්‍රතාවය තුළ ටෙරිටෝරියල් ජුරිස්ඩික්ෂන් එක ඇතුලේ මේ කියන සම්මුතීන් ක්‍රියාත්මක කරන්න රාජ්‍යයන් බැඳෙනවා. එතකොට පුද්ගලයන් විදිහට අපිට බෑ ගිහිල්ලා අන්තර්ජාතික මානව හිමිකම් නීතියේ සම්මුතියකට පාර්ශවකාරයන් වෙන්න. රාජ්‍යය තමයි බැඳෙන්නේ. හැබැයි දැන් මානුෂවාදී නීතිය පැත්තෙන් ගත්තොත් මානුෂවාදී නීතිය බොහොම අපූර්ව නීතියක්. මම ඒකයි කියන්නේ මේ ව්‍යතිරේකී තත්වයක භාවිතා වෙන නීතියක්. සම්මුතියනුත් තියෙනවා. ඒ වගේම තමයි චාරිත්‍රාක් තියෙනවා. යුද චාරිත්‍ර පිළිගත් යුද චාරිත්‍ර. දැන් අද වන විට මානුෂවාදී නීතිය ඇතුලේ පිළිගත් යුද චාරිත්‍ර 161ක් ලේඛනගතව පිළිගෙන තියෙනවා.
එතකොට මේ යුද චාරිත්‍ර වෙත අනුගත වීම රාජ්‍ය පාර්ශවයක්ද රාජ්‍ය නොවන පාර්ශවයක්ද කියන එක අදාළ නැහැ. ඔවුන් අනුගත විය යුතුයි කියන පිළිගැනීම මානුෂවාදී නීතියේ තියෙනවා. මොකද ඔවුන් ඒට අනුගත වුණොත් ඔවුනුත් යම් හේකින් තුවාල ලදහොත් ඔවුනුත් යම් හේකින් අත්අඩංගුවට පත් වුණහොත් ඔවුන් මානුෂවාදී නීතිය යටතේ ආරක්ෂිතයි. මොකද ඔවුන් අනුගත නොවෙනවා කියන්නේ ඔවුන් මානුෂවාදී නීතිය උල්ලංඝනය කරලා. එහෙනම් ඔවුන්ට එරෙහිව අපරාධ වගකීම පැවරෙනවා. එතකොට ඔය කියන ආකාරයට රාජ්‍යයන් සතුවත් වගකීමක් තියෙනවා. සටන් වදින ඕනෑම තනි තැනැත්තන් සතුවත් මානුෂවාදී නීතිය ආරක්ෂා කිරීමේ වගකීම තියෙනවා. ඒක එක පැත්තකින්. ඒ කියන්නේ මේ යුද වදින සටන්කරුවන් සතුව තියෙන වගකීම. අන්තර්ජාතික සන්නද්ධ ගැටුමකදී රාජ්‍ය වගකීම් තියෙනවා. ඒ වගේම තමයි අන්තර්ජාතික ගැටුමක් වේවා අන්තර්ජාතික නොවන සන්නද්ධ ගැටුමක් වේවා යුද වදින සෑම පාර්ශවයකට සෑම තැනැත්තෙකුටම රාජ්‍ය හමුදාවන්හි සටන්කරුවෝ වෙන්න පුළුවන් රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්හි සටන්කරුවෝ වෙනවා මේ සියල්ලන්ටම සමාන වගකීමක් තියෙනවා මේ මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්. ඒක එක කාරණයක්. ඊළඟට ඔබ අහපු වැදගත් ප්‍රශ්නය නිෂ්ක්‍රීය පාර්ශවයන් ඉන්නවා. සටනකට සක්‍රීයව දායක නොවන නිෂ්ක්‍රීය පාර්ශවයන් ඉන්නවා. හොඳම උදාහරණයක් තමයි අපි මේ මොහොතේදී ශ්‍රී ලංකාව මුහුණ දීපු තත්ත්වය. දැන් අපි ගල්ෆ් කලාපයේ ඇතිවෙච්ච යුද්ධයට අපිට යම් ආකාරයක ධනුෂ බොහොම පැහැදිලිව ඒක විග්‍රහ කරා ආර්ථිකමය වශයෙන් අපි ලොකු පීඩාවකට ලක් වෙලා ඉන්නේ. අපි විතරක් නෙමෙයි ගෝලීය වශයෙන්. හැබැයි යුද්ධයට නිෂ්ක්‍රීය පාර්ශවයක් විදිහට යම් ආකාරයක වගකීමක් ඉෂ්ට කරන්න අපිට සිද්ධ වුණා. ඒ තමයි අර ඉන්දීය නාවික ක්‍රියාන්විතය නැත්නම් ඔවුන්ගේ නාවික අභ්‍යාසයට සහභාගී වෙලා නැවත මවුරට බලා යාමට පැමිණි ඉරාන යුද නෞකාවට අපේ රාෂ්ට්‍රීය මුහුදු සීමාවෙන් ඔබ්බේ පිහිටි තැනකදී ප්‍රහාරයක් එල්ල වෙනවා මේ ඇමරිකානු සබ්මැරිනයකින්. එතකොට ඒ නෞකාවේ දිවි ගලවාගත් නැවියන් පිරිස අපි බේරා ගන්නවා. ඒක අපේ රාජ්‍ය වගකීම. ඒ වගේම තමයි ඔවුන් සමග පැමිණි තවත් සහායක නෞකාවක නැවියන් පිරිස සහ ඒ නෞක යාත්‍රාව අපේ භාරයට අපි ගන්නවා. දැන් මේ කාරණය පැහැදිලිවම අන්තර්ජාතික මානුෂවාදී නීතිය යටතේ දෙවන ජිනීවා සම්මුතිය මම අර කලින් කිව්වා වගේ නාවික ගැටුම් සම්බන්ධයෙන් අදාළ වන දෙවන ජිනීවා සම්මුතියේ වපසරිය තුල අපිට පැවරෙන වගකීමක්. අපිට අත්හරින්න බෑ. මොකද මනුෂ්‍යත්වය මූලික කරගන්නට ඕනේ අපි නිෂ්ක්‍රීය පාර්ශවය. එහෙම වුණා කියලා අපේ මුහුදු සීමාවට ආසන්නයේ නැත්නම් අපේ රෙස්කියු රීජන් එක අපිට අන්තර්ජාතික සාගර නීතිය යටතේ ගොඩනැගෙන යම් පරාසයන් තියෙනවා. රාෂ්ට්‍රීය සමුද්‍ර සීමාව කියන්නේ මොකක්ද? යාබද සමුද්‍ර සීමාව කියන්නේ මොකක්ද? අනන්‍ය ආර්ථික කලාපය කියන්නේ මොකක්ද? එහාට අන්තර්ජාතික මුහුදු සීමාව මේ ආදී වශයෙන්. ඒතකොට මේ සිදුවීම සිද්ධ වෙන්නේ අපි අනිවාර්යයෙන්ම අපේ ශක්්‍යතාවය යොදවලා ඒ නැව්බත් වූ නැවියන් බේරා ගත යුතු පරාසය තුළ. එතකොට අපි අනිවාර්යයෙන්ම ඊට මැදිහත් විය යුතුයි. ඒකට අපි මැදිහත් වුණා. ඒක මම හිතන්නේ අන්තර්ජාතිකවත් විශේෂයෙන්ම කතාබහට ලක්වෙච්ච කාරණයක්. නිෂ්ක්‍රීය රාජ්‍යයක් විදිහට අපි කොහොමද මේ මැදිහත් වීම කළේ? ඊළඟට දෙවෙනි අවස්ථාවේදී අපි මේ යාත්‍රාවත් අපේ භාරයට ගත්තා. මොකද උන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. කවදා හරි දවසක මේ කාරණේ ඉතිහාසගත වෙයි. අර සමස්ත ඉරානියන් ෆ්ලීට් එකම මේ වෙලාවේ විනාශ වෙලා බොහොම අපහසු තත්වයක තියෙන මොහොතක මේ ආවේ නාවික අභ්‍යාසලාභී නිලධාරී කැඩෙට්ස්ලා. අනාගත ඉරාන නාවික හමුදාවේ අනාගතය තමයි ශ්‍රී ලංකාව බේරාගත්තේ. එතකොට ඒ නිසා මේ තත්ත්වය තුළ අනිකුත් ප්‍රශ්නය තමයි මතුවෙන මේ සටන්කාරී පාර්ශවයක පිරිසක් අපි රඳවා තබා ගැනීම අපිට තර්ජනයක් වේද? අපිට ඇමරිකා එක්සත් ජනපදයෙන් හෝ වෙනත් ඔවුන්ගේ පාර්ශවකාරී පාර්ශවයකින් අපිට තර්ජනයක් වේද කියලා. මම හිතන්නේ ඇමරිකාවත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා. අපි කවදාවත් ස්වාධිපත්‍යයට ඇඟිලි ගහන්නේ නැහැ කියලා. මොකද එහෙම කරන්න බෑ වුන්ට. අන්තර්ජාතික නීතිය යටතේ අපි කළේ අපේ රාජ්‍ය වගකීම අපේ ස්වාධිපත්‍යයට හානියක් පමුණවන පරිද්දෙන් ඒ නාවිකයන් ඉල්ලා සිටින්නට ඔවුන්ට යම් ආකාරයකින් හානි පමුණවන්නට කාටවත් බෑ. අඩුම තරමේ ඉරානයටවත් ඔවුන්ගේ නාවිකයන් නැවත බාර දෙන්න කියලා ඉල්ලන්නට බෑ යුද්ධය අවසන් වන තුරු. ඔවුන් අපේ බාරේ ඉන්නේ. ඒ කියන්නේ ඒ අයිතිය වගකීම අපිට තිබෙනවා. අපි සතුයි. මොකද අපි නිෂ්ක්‍රීය රාජ්‍යයක් විදිහට මනුෂ්‍යත්වය ආරක්ෂා කරගන්න ඒ කාර්යභාරයට බැඳිලා ඉන්නවා. බොහොම වැදගත් කාරණා. මොකද මුළු රටක් කතා කරපු කාරණාවක් බවට පත් වුණා පහුගිය කාලේ මේ නැව් දෙකේම සිද්ධිය. මොකද අපි බොහොම ආරක්ෂිතව අර කැඩෙට් නිලධාරීන් බේරා ගැනීම සිද්ධ වුණා. දැන් මේ කාරණාවේදී විශේෂයෙන්ම දැන්
බොහොම වටින පැහැදිලි කිරීමක් ඔබතුමා සිද්ධ කරේ. මොකද හේතුව සමහරලාට අපිට දෙන්න පුළුවන් ඒකට මැදිහත් වීම තුළ අපිට යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා. නමුත් ජාත්‍යන්තර නීතිය තුළ අපිට තියෙන වාසිය සහ එහි ස්වභාවය පිළිබඳව අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ දනුෂ මම දැන් අපි මේ කතා කරන කාරණා අතර විශේෂයෙන්ම අපි දැන් මොනවා වුණත් මේ සිද්ධ වෙන සිද්ධේ ක්‍රියාදාමයේ සිද්ධ වෙමින් පවතිනවා. හැබැයි අපිට සිද්ධ වෙනවා අනෙක් රටවල් අපි බලාගෙන ඉන්නකොට පේනවා අපිට ඒ අය සූදානම් වෙනවා. මේ වඩ විටත් ඔවුන්ගේ ආර්ථිකය කළමනාකරණය කරනවා. හැබැයි අපි දූපත් රාජ්‍යයක් විදිහට අපිට ටිකක් බරපතල තත්ත්වයක් තිබෙනවා. අපි කොහොමද ලෑස්ති වෙන්න ඕනේ මේ යුද්ධමය තත්ත්වයත් එක්ක? සහ යුද්ධමය තත්ත්වය සමහරලාවට ඉවර වුණත් මේක එක දවසකින් දෙකකින් නැවත පැවැත්මට එන්නේ නැහැ. කොහොමද අපි මේකට ලෑස්ති වෙන්න රටක් විදිහට? ඔව් ඩිලන් මම හිතන්නේ සරලම කාරණය තමයි මේ රජය බලන්න ඕනේ මේ 2022 දී ගත්ත ප්‍රතිපත්ති වගේක් තියෙනවා. ක්‍රියාත්මක කරපු. දැන් ඒවා සම්පූර්ණයෙන්ම වගේ මම හිතන්නේ දැනට ඒවා සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ වෙළඳ විදේශ විනිමය හැසිරවීම සම්පූර්ණයෙන්ම වගේ වෙළඳපොළට තමයි බාර දීලා තියෙන්නේ. වෙළඳපොළ බලවේග වලට. දැන් 2022 දී අපි දැක්කේ කාරණයක් තමයි මේ දැවැන්ත තෙල් මිල ඉහළ යෑමක් දැක්කා. ඒක සාමාන්‍ය සාකච්ඡා වෙන්නේ නැහැ. ඒක මේ කතා කරේ මේ මුදල් මුද්‍රණය සහ මේ දූෂණය කියන එක තමයි බලපෑවේ කඩා වැටෙන්නේ. නමුත් අපිට දැනට පේනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා කියන කාරණාව. විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනවා. දැන් තියෙන තත්ත්වය ඊට වඩා බරපතලයි 2022කටත් වැඩිය. මොකද 2022 ඒක කෙටි කාලීනව තමයි තිබ්බේ. දැන් අපිට පේන්නේ මේකේ අවසානයක් අපිට පේන්න නැහැ. මොකද මේ වන විට අපි ඉන්නේ වෙනස්ම තත්වයක. මොකද ලෝකයේ තිබෙන අර්බුදයක් එක තමයි අපි මේ වෙලාවේ මුහුණ දෙමින් සිටින්නේ. ඒතකොට එවැනි තත්වයක අපිට හිතන්න බෑ වෙල් බිල කොතනින් කොහොම නවතීද කියන කාරණා. එවැනි පසුබිමක් තුළ කොහොමද අපිට ආර්ථිකයට අලුත් ප්‍රවණතා මොනවද එකතු කරගන්න? ඔව් දැන් මම මේ කියන්න උත්සාහ කරේ ඩිලාන් දැන් මේ රජයට සුවිශේෂී වූ දේශපාලනික ගැටලුවක් තිබුණා. දැන් පළවෙනි ගැටලුව තමයි දැන් මොවුන් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ඇතුලේ පෙනී සිටියේ යම් තාක් දුරකට වාමාංශීය නැත්නම් අපි කියන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඉස්සරහට තියාගත්ත ප්‍රතිපත්ති කේන්ද්‍රීය රජයක් විදිහට තමයි පෙනී සිටියේ. නමුත් මේ රජය බලයට පත් වුණාට පස්සේ ඔවුන්ට උමනා වුණා විශේෂයෙන්ම මේ ව්‍යාපාරික ප්‍රජාවට කිසිම බලපෑමක් ඔවුන්ට සිද්ධ වෙන්නේ අපි වෙළඳපොළ කේන්ද්‍රීය පිරිසක් විදිහට ඒත්තු ගන්නවා. නමුත් රනිල් වික්‍රමසිංහට ওই ප්‍රශ්නේ තිබ්බේ නැහැ. රනිල් වික්‍රමසිංහව ව්‍යාපාරිකයින් පිළිගත්ත ඔවුන්ගේ නියෝජිතයා විදිහට. එතකොට දැන් ඔහු නමුත් 2022 ක්‍රියාත්මක කරපු යම් ප්‍රතිපත්ති තිබ්බා. විශේෂයෙන්ම ලාංකිකයින් විදේශ සංචාරවල යෑම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. දැන් මේ කියන්නේ ව්‍යාපාර කටයුතු නෙමෙයි. ඒවා එතකොට උන්ට අපි දැක්කා රාජ්‍යයේ නිලධාරීන් වෙනත් රටවල් වලට යෑම නැවැත්තුවා. ඒ වගේම අපි දැක්කා ටැක්ස් ඉහළ දැම්මා රටේ. එවැනි කාරණා දැක්කා. නමුත් දැන් අපි දැන් මේ පසුබිම තුල දැන් ඇත්තටම අපිට සිදුවීම් දෙකක්. දැන් ඒ කාලේ අපිට ඩොලර් නැති ප්‍රශ්නෙත් එක්ක තමයි අපිට ඕනේ. දැන් වර්තමානයේ ඇත්තටම මේ ආර්ථික අර්බුදයත් එක්ක අපිට ඩොලර් එන එකේ අඩුවීමක් සිද්ධ වෙනවා. දැන් ඔය කියන කාරණාත් එක්ක අපිට ඒ වගේම අපිට ගොඩ යන්න පුළුවන් වේද? එහෙම නැත්නම් අලුත් දේවල් හිතන්න වේද? අලුත් දේවලුත් හිතන්න ඕනේ. මං කියන්නේ අපි දැන් අලුත් දේවල් මේ ඉන්ට්‍රොඩියුස් කරන්න කලින් මේ ටිකවත් කලේ මොනවද කියන ටිකවත් ගන්න එපයි. එතකොට මොකද ඒක කියන්නේ මේ ඩිලාන් දැන් අපි විදේශ සංචාර වේ ගිහිල්ලා ඩොලර් බිලියන එකමාරක් විතර වසරකට වියදම් කරනවා. ඉතින් ඒක දැවැන්ත අගයක්. එතකොට ඒක මම හිතන්නේ සුවිශේෂීව රජය මේ හිතන්න ඕනේ. ඊට පස්සේ අපි දැකිය යුතු කාරණයක් තමයි මේ වාහන අපි දන්නවා ඉවක් බවක් නැතුව මේක ආනයනය කරා. එතකොට අර ඒ තිබ්බ ඉහළ මිල නිසා ආනයනය කරෙත් අර අතිසුභෝගී වාහන සෑහෙන ආනයනය කරා. මේවැය අපේ ඉන්ධන කාර්යක්ෂමතාව ඉතාමත් අඩුයි. විශේෂයෙන් මම කියන්නේ ඉලෙක්ට්‍රික් වාහන නෙමෙයි අනිත් වාහන. එතකොට මම හිතන්නේ తాවකාලිකව මේ වාහන වලට විශේෂයෙන්ම ඔය කිලෝමීටරය 3-4ක් යන්න බැරි වාහන තියෙනවා පෙට්‍රල් ලීටරයක් පාවිච්චි කරලා. මේවා ගැන විශේෂයෙන්ම RMV එක මේ ගැන සතුව තියෙනවා දක්ත. මේ වාහන මොනවද කියන එක අඳුනගෙන తాවකාලිකව හරි මේ ගැටලුව අවසන් වෙනතුරු මේ වාහන වලට ඉන්ධන ලබා දීම නවත්විය යුතුයි. මගේ අදහස වෙන්නේ. දෙවනුව තමයි තව පිරිසක් ඉන්නවා පුද්ගලික වාහන එකකට වඩා තියෙන පිරිසක්. දැන් මේ යන QR code system එකෙන් ඔවුන්ට ඒ හැම වාහනයකටම QR code එකක් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ දුරකථන අංක පිළිබඳ ගැටලුවක් විතරයි තියෙන්නේ. එතකොට දැන් මේකත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් ඒ කියන්නේ වාහන 4-5ක් පාවිච්චියට අදාළ ඉන්ධන නිකුත් කිරීම මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් සීමා කිරීමට සීමාවක් පැනවිය හැකි. ඊට
අමතරව අපිට කියන්න පුළුවන් දැන් මේ රජයේ ප්‍රතිපත්ති මාලාවෙත් සඳහන් වෙනවා විශේෂයෙන්ම මේ අපේ අපනයන ශේත්‍රයේ සිද්ධ වෙනවා ඩිලාන් සාමාන්‍යයෙන් ඒ ආදායමෙන් 20% විතර ප්‍රමාණයක් ඔවුන් මේ රට ඇතුළට අරගෙන එන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් මේ කලාපයේ රටවල් වල තියෙන ගැටලුවක්. එතකොට මේක අපි කියනවා ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රාන්ස්ෆර් ප්‍රයිසින් කියනවා ඊට පස්සේ ට්‍රේඩ් මිස් ඉන්වොයිසින් කියලා කියනවා. කියන්නේ මේ ඉන්වොයිස් කරන්නේ සාවද්‍ය අගයන් පෙන්නලා අර සැබෑ ආදායම් ගෙන එන්නේ නැහැ රට. ඒ අපරාධ කටයුතු වලින් අපිට ලැබිය යුතු සියලු ආදායම් රටට ලැබෙන්නේ නැහැ. ඉන් කොටසක් වෙන කොහේ රටක තැන්පත් වෙනවා. පැහැදිලිවම. ඒ කියන්නේ අපි කියනවා මේ කන්වර්ටබල් කරන්සිස් කියලා. ඒ කියන්නේ ඔය ඇමරිකානු ඩොලරය හෝ වෙන්න පුළුවන්. මේ කරන්සිස් වල උන් ආදායම තියාගන්න කැමති. එකක් මේ රුපියල නිරන්තරයෙන් අවප්‍රමාණය වෙනවා. අපි වාර්ෂිකව. ඒ වගේ හේතු ගොඩක් තියෙනවා. නමුත් දැන් මේ මොහොතේ තෝකට ඉඩ දුන්නොත් එහෙම දැන් සෑහෙන කාලයක් තිස්සේ මේක සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 2ක් විතර මේකෙන් අපිට අහිමි වෙනවා. ඔව් එතකොට ඒකත් විශේෂයෙන්ම අපි බලන්න ඕනේ මේ මැණික් අපනයන ශේත්‍රයේ මේ ප්‍රමාණය 75%ක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට එන ආදායමෙන් විශාල ප්‍රමාණයක් ඔවුන් මේක ගෙන එන්නේ නැහැ. ඒක සම්බන්ධයෙන් අපි ගාව දක්ෂ තියෙනවා ඉතාමත් පැහැදිලිව. එතකොට දැන් මේක නවත්තන්න ඉතාමත් ලේසි. මොකද අපි දන්නවා මැණික් වර්ග ගොඩාක් නැහැ. දැන් ඊට පස්සේ ඉන්නේ මේ ඇඟලුම් ශේත්‍රය. ඇඟලුම් ශේත්‍රයෙන් තමයි ප්‍රමාණාත්මකව මේක විශාල අගයක් තියෙන්නේ. නමුත් මේකේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 15ක් 20ක් වගේ අගයක තමයි ඒක තියෙන්නේ. එතකොට මේවා නවත්වන්න පුළුවන් නම් මම කියන්නේ අර මැණික් කියන ශේත්‍රයේ මේක ලේසි. දැන් අපි ඇඟලුම් ශේත්‍රය දන්නවා භාණ්ඩ වර්ග දසදහස් ගාණක් තියෙනවා. එතකොට මේකට HS codes ගොඩාක් තියෙනවා. ඒක නවත්වන්න ටිකක් අපහසු වෙයි. නමුත් ඉතිහාසයේ තිබ්බ දක්තත් එක්ක උන්ට හඳුනා ගන්න පුළුවන් මේ මාර්ග වලින් තමයි මේක සිද්ධ වෙන්නේ මොන මේ භාණ්ඩ වලින් සිද්ධ වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ වගේ දේවල් අවම කරගන්න පුළුවන් නම් අපිට අපි මේ මොඩ්ලාන් කර යුත්තේ දැන් විදේශ විනිමය කියන්නේ ප්‍රාග්ධනය. ඒ විදේශ විනිමය අපිට මේ සැලකිය යුතු මට්ටමින් අතිරික්තයක් ගොඩනගා ගන්න පුළුවන් නම් මේ වගේ දැවැන්ත අර්බුදකාරී වෙලාවක අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන් ශක්්‍යතාවයක් හැදෙනවා. දැන් අර 2022 වුණේ අපේ සංචිත ඔක්කොම බිඳුවට ගියා. දැන් මෙතන සංචිත අපිට බිලියන 7ක් විතර තියෙනවායි කියලා පෙන්නුවට මේ සංචිත ඍජුව පාවිච්චි කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අර අපි මුලින් කතා කරා වගේ මේවයි විශාල ප්‍රමාණයක් තියෙන කෙටි කාලීන ණය. දැන් අර කාරණාවේදී දැන් මේ මුළු ලෝකෙටම ආර්ථික අර්බුදයක් එන වෙලාවක් අපිට දැන් මේ පේන තියෙන විදිහට ක්‍රය ශක්තිය අඩු වෙන්න පුළුවන් විදේශිකයින්ගේ පවා. එතකොට අපේ ඇඟලුම් ශේත්‍රයට මැණික් ශේත්‍රයට බලපෑමක් ඇති වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඉල්ලුම අඩුවීමක් සිදු වුණොත් එහෙම අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ තත්ත්වය තුල සමහරවිට මේ ව්‍යාපාරිකයින් අධෛර්යයටපත් වේද? නෑ මොකද එතන ඔවුන්ගේ ආදායමට කිසිම බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන්ට පුළුවන් මේක යම්කිසි නිරීක්ෂණයකට ලක් කරලා ඔවුන්ට ඩොලර් විදිහට රට ඇතුලේ තියාගන්න. එතකොට එතන සිද්ධ වෙන ඒකදී රජය විසින් යම්කිසි මොකක් හරි ප්‍රතිපත්තියකින් මේ අයට වාසිදායක පසුබිමක් හැදුනොත් සමහර විට ඔය අයට මොන හරි පහසුකම් ප්‍රමාණයක් හෝ මොන හරි යම් අත්දැකීමක් ලබා දුන්නොත් මේකට වටිනාකමක් එකතු වේවි. වටිනාකමක් එකතු වෙයි. ඒ කියන්නේ අපිට මේ රටට මේ දැන් වාර්ෂිකව අපි ගත්තොත් එහෙම ගත්තොත් පහුගිය අවුරුදු 10 ගත්තොත් ඉතින් මේක ඩොලර් බිලියන 18ක් 20ක් වගේ අගයක් දැවැන්ත අගයක්. ඉතින් දැන් අපි මේ කතා කරේ අපනයන විතරයි. දැන් මේක ආනයනවලත් සිද්ධ වෙනවා. ආනයනවල සිද්ධ වෙනවා ඩිලාන් සාමාන්‍යයෙන් මේක රජය දන්නවා. ඒ කියන්නේ එක කලාපයක් තමයි ආනයන අඩු අගයක් දාලා පෙන්වන එක. එතනින් බදු ආදායම අහි වෙන. ඒක රජයට බලන්න පුළුවන්. නමුත් වඩා භයානක ක්‍රියාවලිය තමයි ආනයන අධි ඉන්වොයිස් කරනවා. ඒ හරහා මේ දැනට අපේ වෙළඳ පොලේ තියෙන විදේශ විනිමය ඔවුන් මිලදී අරගෙන ඒක පිටට යන ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ඒක ඉතාමත් හානි සහගතයි. දැන් අපි මම හිතන්නේ 2021 ඔක දැක්කා. මේ මොකද අර රුපියල මේ ඩොලරේ අගය එක්තරා තැනකදී අල්ලගෙන ඉන්න මහ බැංකුව ක්‍රියාත්මක කළා. එතකොට ওই වගේ දේවල් මේ තව තවත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන ඉතාමත් සාවධානීව සහ ඒ ගැන සවිඥානික වෙනවා නම් අපිට මේ ඔයා කියපු අර අපේ අපනයනවල එන්න නියමිත අඩුවීම. එතකොට අපේ ආදායම් පැත්ත අඩු වෙන නියමිතයි. දැන් වියදම් පැත්තත් වැඩි වෙන නියමිතයි. මොකද මේ ඉන්ධන
පැත්ත. ඉතින් මේ විශේෂ මේ ඉන්ධන පැත්ත සීමා කරගන්න පුළුවන් නම් අපිට දැන් මේ 25% වගේ තියෙන එක 15 10 වගේ අඩු තැනකට ගේන්න පුළුවන් නම් එතකොට මිල කොච්චර ඉහළ ගියත් අර ඒකෙන් එන සමස්ත බලපෑම විදේශ විනිමය ඒකකයට සහ අපේ ශුද්ධ විදේශ විනිමය ගලණයට එන බලපෑම සෑහෙන අවම කරගන්න පුළුවන්. ඒ වගේම අර අපි කතා කරේ අපනයන පැත්තෙන් අපිට රට ඇතුළට එන්න තිබිය යුතු ආදායම. ඒකෙන් විශාල ප්‍රමාණයක් අපි ඒක සාක්ෂාත් කරගන්න පුළුවන් නම් මොකද මේක රජය පැහැදිලිවම දන්නවා. මේ මොකද ඒ සමහර පිරිස් ඒගොල්ලෝ බලයට එන්න කලින් මේ අපිත් එක්ක යම් තාක් දුරකට මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක හිටියා. ඒතර මේවා ප්‍රතිපත්ති තලයටත් ගිහින් තියෙනවා. නමුත් විශේෂම දැන් අපි මේ ඉන්ධන කතා කරොත් එහෙම දැන් අපිට නිෂ්පාදන ක්ෂේත්‍රයට අතිශය ඉන්ධන අවශ්‍ය වෙනවා. එතකොට දැන් සාමාන්‍ය පරිභෝජන ඉන්ධනය සහ නිෂ්පාදන ආර්ථිකය සඳහා අපි යොදවන ඉන්ධන ප්‍රමාණය වෙනයි. එතකොට අපිට සහ මේ සමාජයටත් මම හිතන්නේ යම් යුතුයකමක් තිබෙනවා මේ වෙලාවේ අපි පරිභෝජනය කරන ඉන්ධන ප්‍රමාණය යම් කිසි ප්‍රමාණයකින් අඩු කරගන්නට. ඔව් ඒක රජයේ වැඩ පිළිවෙලක් මේකට ක්‍රියාත්මක කරලා තියෙනවා QR කෝඩ් සම්බන්ධව. සහ මේ නිෂ්පාදන ආර්ථිකයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය ලබා දීමට වැඩ පිළිවෙලක් යොද යුතුයි කියලා පැහැදිලිවම ඩිලාන්. ඒ කියන්නේ දැන් අපි අර මේ ඵලදායි නොවන පරිභෝජනය සීමා කිරීමෙන් හෝ ඒක නැවැත්වීමෙන් තමයි අර ඉන්ධන ඉතුරු කරගෙන අපිට නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඒ වගේම අර ඔයා මතු කරපු කාරණේ දැන් පුද්ගලිකව අපි මේ සම්බන්ධයෙන් සවිඥානික වී යුතුයි කියන්නේ. ඒ කියන්නේ අර කලිනුත් කිව්වේ ඒකයි. දැන් මේ වගේ තත්වයකට අපිට මුහුණ දෙන්න බෑ. අර කලින් අර ඇමරිකානු මේ පුද්ගල කේන්ද්‍රීය මතවාදයක ඉඳගෙන මේ ඒ කියන්නේ මේ ජීවන භාවිතාවක ඉඳගෙන දැන් මේකේ ඊටමත් තීරණාත්මක පරිවර්තනයකට ඒ පුද්ගලිකව යා යුතුයි. රාජ්‍ය ප්‍රතිපත්ති විතරක් නෙමෙයි සාමාන්‍ය සමාජයක් විදියට මේ ආකල්පවල ඒ හරපද්ධතිය පරිවර්තනයකට යා යුතුයි. දැන් එන්න තියෙන නියමිත අර්බුදයට මුහුණ දෙන්න. ඒ වගේම දැන් අපි ගත්තොත් එහෙම තව කලාපයක් කියන්න පුළුවන්. දැන් අපි දන්නවා විශේෂයෙන්ම මේ අපේ අනිකුත් රටවල් වලට සාපේක්ෂව ලංකාව පොහොර පරිභෝජනය ඉතාමත් අධිකයි. ඒ කියන්නේ අක්කරයකට පරිභෝජනය දෙගුණයකට වැඩි ඉන්දියාවට සාපේක්ෂව. අපේ කෘමිනාශක වල්නාශක ගත්තත් ඕක තමයි තත්ත්වය. දැන් අපි මොකද කරන්නේ ඩිලාන් මේ අපේ පෙරිපහදුවෙන් එන බයි ප්‍රොඩක්ට් එකට. මේකෙන් කිසිම දැන් අපි දන්නවා යූරියා හදන්නේ මේ බයි ප්‍රොඩක්ට් එකක් විදියට. ලංකාවේ පොහොර වලින් 80%ක් යූරියා වශයෙන් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ බයි ප්‍රොඩක්ට් එක එක්ක අපි එතනම විනාශ වෙනවා. එහෙම නැත්නම් මේක අර අමුද්‍රව්‍ය විදියට අපි අපනයනය කරනවා. අපේ දැන් ඔය කියන පොහොර සමාගම් කරන්නේ අදාළ මේ රසායනික ද්‍රව්‍ය ගෙනල්ලා මේ අර මික්ස් කරන එක විතරයි කරන්නේ. ඉතින් දැන් මේ තියෙන තත්වයකදී අපිට ඒ මත රඳා පවතින්න අමාරුයි. දැන් අපේ පිරිපහදු මේ මොහොතේ සක්‍රියව පවතින නිසා මේ බයි ප්‍රොඩක්ට්ස් දැන් රජය මැදිහත් වෙනවා. මොකද මම හිතන්නේ අපේ පොහොර කර්මාන්තශාලාවක් තිබ්බා මීට කලින්. මේ දේශීයව මේ අත්‍යවශ්‍ය කාර්මික නිෂ්පාදන යම් තාක් දුරකට හෝ සීමා සහිතව හෝ කරන්න. මොකද දැන් ඒක ආහාර සැපයීමට බලපාන. දැන් අපේ ආහාර මේ පොහොර අර්බුදයක් ආවොත් එහෙම ඒකෙන් එන හානිය ඉතාමත් විශාලයි. මොකද මේ දිත්වා වසන එන්න කලිනුත් ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය තිබ්බා 30%කට වැඩිය. මේ UN එකෙන් කරපු රිපෝට් එකක් තියෙනවා. ඒ වගේම වතුකරේ මේක 54%ක් වගේ ඉහළයි. ඒතකොට දැන් ඔය අපේ පොහොර සැපයීමටත් බලපෑමක් එල්ල වුණොත් එහෙම ඔය තත්ත්වය තවත් උත්සන්න වෙනවා. ඉතින් මේ රජය මේ කලාප ගණනාවක් ඇතුලේ ක්‍රියාත්මක විය යුතුයි. බොහොම වැදගත් කාරණාවක්. මොකද හේතුව මේක එක ඍජු කාරණාවක් නෙමෙයි, මේක වක්‍ර කාරණාවක්. මේ තුල සම්බන්ධිත පාර්ශ්ව බොහෝමයි. රටක් විදිහට අපිට ඒකට බලපෑමක් සිද්ධ වෙනවා කියන කාරණා අපි දන්නවා. ඒ විදිහට අපි මුණ දෙන්න සිද්ධ වෙනවා. අපි අවසන් වශයෙන් මේ කාරණාවේ දැන් මේ යුදමය නීතීන් පිළිබඳව කතා බහ කරා. දැන් අපි දන්නවා මේ වන විට මේ තත්ත්වයක් එක්ක කෙසේ හෝ මේ නීතිමය තත්ත්වයකින් හෝ කෙසේ හෝ යුද්ධය කියන කාරණාවේදී අපි පරිස්සම් වෙන්න ඕන එකක් විදිහට ගත්තොත් මේ සියලු ලෝකේම පරිස්සම් විය යුතුයි. නීතිය කියන කාරණාව අපි හැමෝටම ඉහළින් තියෙන කාරණාවක්. ඉතින් මේක ලෝක නීතියේදී එහෙම නැත්නම් අන්තර්ජාතික නීතියේදී කෙසේද කියන කාරණාව පිළිබඳව යම් මතිමතාර්ථ තියෙනවා නැතිවම නෙමෙයි. හැබැයි අනාගතයේදී මේ තත්වය කෙසේ විසඳෙවිද කියන කාරණාව ඔබතුමා කොහොමද දකින්නේ? ඔව් දිලාන් දැන් ඇත්තම කතාව අපි ගත්තොත් මේ ප්‍රායෝගික තත්ත්වයක් යුද්ධයක් කියන්නේ මේ භෞමිකව භූමිය තුල සිද්ධ වෙන දෙයක්. අපි ඒක නීතිය තුලට හෝ වෙනත් න්‍යායන් තුල මූලධර්මයන් තුල එහි හැසිරීම විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි යුද්ධයක හැසිරීම තීරණය කරන්නේ යුද වදින පාර්ශවය. ධනුෂ කිව්වා වගේම මේක ආර්ථික සාධකයක් කේන්ද්‍ර කරගෙනම ආරම්භ වෙච්ච සහ ඒ සම්බන්ධයෙන්ම අරමුණු කරගත්තු
යුද්ධයක් විදිහට අපිට මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ කාරණයම මේ යුද්ධයේ අවසානයේටත් බොහෝ ලෙස බලපාන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් කියන්නේ ලෝක ඛනිජ තෙල් නිෂ්පාදනයේ 30%කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන රාජ්‍යයක්. එතකොට මේ කලාපයේම අද වන විට මේ යුද්ධ තත්ත්වය නිසා අකර්මණ්‍ය වෙලා තියෙනවා. යුද්ධය ආරම්භ කරපු ඇමරිකා එක්සත් ජනපදයටත් පෙරලා මේ තත්ත්වය ඔවුන්ගේ ආර්ථිකයටත් බලපාලා තියෙනවා ඉතාමත්ම දරුණු විදිහට. එතකොට මේ කාරණා සියල්ලමත් එක්ක ඉරානය දක්වන ප්‍රතිචාරය ඇමරිකාව මීට කලින් පෙබරවාරි 28 වෙනිදා මේ යුද්ධය පටන් ගන්න මොහොතේදී ඇමරිකාව හිතුවේ ඊශ්‍රායලය හිතුවේ මේ යුද්ධය ඉක්මනින්ම මේ පාලන තන්ත්‍රය පෙරලා දමලා Tamanට වාසිසහගත ලෙස ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඔවුන්ට ඒක කරන්න බැරි වෙලා තියෙනවා මේ වෙනතුරු. එතකොට මේ තත්ත්වය තුළ ඉරානයත් යම් ආකාරයකින් පුළුවන් තරම් තමන්ගේ වාසිය තමන්ගේ භූගෝලීය වාසිය පාවිච්චි කරලා ගෝලීය ආර්ථිකයේ තෙල් සැපයීම අඩාල කරන්න වුණුත් කටයුතු කරනවා. මේ කාරණා එක්ක තමයි අපිට යුද්ධයේ අවසානය කොහොමද සටහන් වෙන්නේ කියන දේ පිළිබඳව සාකච්ඡා කරන්න වෙන්නේ. නීතිය පැත්තෙන් ගත්තොත් මේ කියන කාරණේ සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතිය විදිහට අපි අන්තර්ජාතික නීතිය ඔස්සේ සාකච්ඡා කරද්දී එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම කියන දේ අපිට තරම්ම සක්‍රියව මෙතෙන්දී නිරීක්ෂණය වෙන්නේ නැහැ. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්සිලයේ අවස්ථා කිහිපයකදී රැස් කළා. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් විවිධ යෝජනා සම්මතයන් ඉදිරිපත් වුණා යුද බදින පාර්ශවයන්ගේ වගකීම නිර්ණය කිරීම සම්බන්ධයෙන්. මේන් ඔබට ගිහිල්ලා සක්‍රියව මේ කාරණේ විසඳා ගන්නට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් අපිට මේ මොහොතේදී නිරීක්ෂණය වෙන්නේ නැහැ පැහැදිලි වුණා. එතකොට ඒ අතින් ගත්තාන් පස්සේ ආර්ථික සාධකයක් නිසා මූලික වශයෙන් ආරම්භ වුණු යුද්ධය මේ ආර්ථික සාධකය නිසාම බොහෝ දුරට අවසන් වෙයි කියන අදහසේ අපිට ඉන්න පුළුවන්. අපි බලාගෙන සිටිනවා. අපේ බලාපොරොත්තුව මේ සමස්ත ලෝකයේම යුද ගිනි දිවි සමස්ත ලෝකෙටම සාම උදා වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේදී කාලාත්‍රය වැඩසටහන මෙසේ ලිපා කරන්නට සූදානම් වෙන්නේ. අද වැඩසටහන වෙනුවෙන් අපේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්ය නීතිඥ කුසල් කාවින්ද අමරසිංහ මහත්මයා ඔබතුමාටත් ඒ වගේම ආර්ථික සහ දේශපාලන විශ්ලේෂක ධනුෂ ගෙහාන් පතිරණ මහත්මයා ඔබතුමාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ආයුබෝවන් කියන ගමන්. එමනම් අපි කාලාත්‍රය වැඩසටහන විදිහට අපිට මේ යුදමය තත්ත්වය තුළ මුහුණ දෙන්නට සිදු වෙන ඒ ආර්ථික මේ බලපෑම් පිළිබඳව සහ දේශපාලන ප්‍රෑම් කතා බහ කරේ. ඉතින් මුළු රටම ලෝකයම ගිනිදැල් නිවෙන අනාගතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවත් එක්ක සමුගන්නවා. ඔබ සැමට ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්.